අපි එහෙනම් මේ පටන් ගමු. ඉතින් මේ පටන් ගන්න ඉස්සෙල්ලා මම මතක් කරන්න ඕන නැත්නම් අපි මේක විතර මතක් කරන්නේ හොඳයි. මේ යාඥාව ඇත්තටම පුදුමාකාර විදිහට පටන් ගන්නුනේ. ඉස්සලාම අපි කොරෝනා කාලේ මම අබුදාබි ඉන්නකොට ඇත්තටම ආශාවක් තිබුණා විනාශක වචන. ඉතින් අපි මම මගේ අවුරුදු 18 20 වගේ පස්සේ දිගටම දේ වචනේ බෙදාගත්තා. ඉතින් ඒ ආශාව උන්වහන්සේ ඉෂ්ට කරා. ඉතින් මොකද Zoom එක ගැන මට තරම් අවබෝධයක් තිබුණේ නැහැ. නමුත් ඒ අවශ්‍ය වෙලාවට අපි ආශාව තිබුණා. ඉතින් එකපාරක් එක වෙලාවක දැන් ආශාව තිබුණාට මම දන්නේ නැහැ Zoom එකේ මොනවද කරන්න කියලා. ඉතින් ඊපස්සේ එක දවසක් Facebook එකේ මෙසේජ් එකකින් දාපු පෝස්ට් එකක දාලා තිබුණා. ඒකේ තේරුම ඔබ පටන් ගන්නට මම ඉතුරු හරි බලා ගන්නවා. මේ මොහොතේ ඉතින් තමයි අපි මේ යාඥා පටන් ගත්තේ. ඒක දැන් දිගටම ඇවිල්ලා තියෙනවා. දැන් අවුරුදු 2020 ඉතින් පටන් ගත්තේ දැන් අවුරුදු 6ක් විතර මේ දිගටම ඇවිල්ලා තියෙනවා. ඉතින් මේ තුළ අපි දැක්ක බොහෝ දේවල්. ඉතින් මේ යාඥාවට සම්බන්ධ වෙන එකට ඇත්තට නොදෙවි බාධා තියෙනවා හැමෝටම. නමුත් අපි වෙනාංශයට මුල් තැන දීලා උන්වහන්සේගේ වචනය තුළ අපි දන්නා අපි මේ හුඟකම් දෙන්නේ උන්වහන්සේගේ වචනය තුළින් තමයි මුළු විශ්වයම ලැබෙන්නේ. හැම දෙයක්ම ලැබෙන්නේ වචනයෙන්. අපි දන්නා උත්පත්ති පොතේ පළවෙනි පරිච්ඡේදයේ මේක නිකම්ම පැහැදිලිව විස්තර කරනවා. ඉතින් ඒ බලය, ඒ ලැබීමේ ඒ බලය උන්වහන්සේ වචනේ සදාකාලට මේකාකාරයි. ඒ බලය මේ උන්වහන්සේගේ වචනේ ප්‍රකාශ වෙන හැම තැනකම ඕනම තැනක සම්පූර්ණයෙන්ම තියෙනවා. නමුත් ඒක අපි අල්ලගන්න ප්‍රමාණයට අපි විශ්වාසය තුළින් අපි දේ වචනය කරේ තියෙන විශ්වාසය. දෙවනන්සේ වචනේ කියන්නේ ජේසුස් වහන්සේ කියන්නේ මාංශගත වූ දේ වචනේ. ඒතර මේ මාංශගත වූ දේ වචනේ තමයි අපි අහුම්කම් දෙන්නේ. කියන උන්වහන්සේ හැමදේම කරන්න පුළුවන්. ඒ නිසා අපි මේ දේ වචනයට තියෙන ගෞරවය, භක්තිය, විශ්වාසය අනුව තමයි අපිට ඒකෙන් ඒක තියෙන බලය උපහා ගන්න නැත්නම් ලබා ගන්නට පුළුවන් වන්නේ අපිට මේ අපේ විශ්වාසය නැත්නම් අපි දකින්න විදිය තුළින්. ඉතින් මේ වචනේ තමයි ගීතවලදී කියන දෙවනාංශේ තමන්වහන්සේගේ වචනේ වල මනුෂ්‍යයන්ව සුව කරයි කියලා. ඒ වචනේට සුව කරන්නට, නිදහස් කරන්නට සම්පූර්ණ බලය තියෙනවා. ඒ කියන්නේ විශ්වයම වවන්නට දැන් ඉදා මේ දෙවනාංශගේ වචනේ තුළින් මැවුවා විශ්වය අදටත් තියෙන ඒ විදිහට. මේ විශ්වය දැන් උන්වහන්සේ මැවුවා විතරක් නෙමෙයි ඒක පාලනය කරනවා. ඒක ආරක්ෂා කරනවා. කවදාරි මේක විනාශ කරන්න බලය තියෙන්නේ උන්වහන්සේට විතරයි. ඉතින් මේ අපි හැම කෙනෙක්ම මේ උන්වහන්සේගේ මැවීම තුළ ජීවත් වෙන අය. විශ්ව උන්වහන්සේගේ මැවීම. එතකොට උන්වහන්සේ මේ ලෝකෙ විතර නෙමෙයි අපිට සූර්යාව දීලා හඳ දීලා මේ හැම දෙයක් තුළින්ම උන්වහන්සේ මේක බැලන්ස් කරගෙන තියෙන හැම මොහොතේදීම. මොකද අපි දන්නවා දැන් උදාහරණයක් වශයෙන් ග්‍රහ ලෝක හැම දෙයක්ම මැවුවේ උන්වහන්සේ. එතකොට මේ හැම ග්‍රහ ලෝකයක්ම සූර්යයා වටා කරකිනවා. ඒතකොට නමුත් මේ සූර්යයාට තියෙනවා පුදුමාකාර දැන් ගුරුත්වාකර්ෂණ බලය වගේ සූර්ය ආකර්ෂණ බලයක්. ඒ ආකර්ෂණ බලයට වටේ තියෙන නැත්නම් ඒ තියෙන හැම ග්‍රහ ලෝකයක්ම ඇදලා ගන්නට බලයක් තියෙනවා ඒ සූර්යයාට. නමුත් ඒවා සූර්යයා වෙත ඇදලා ගන්නට බැරි වෙලා තියෙන්නේ ඒ ග්‍රහ ලෝක සූර්යයා වටේ කරකිනවා. ඒ වගේම ඒ ග්‍රහ ලෝකත් තමන්ගේ කේන්ද්‍රය වටා කරකිනවා. ඒතර මේ කරකින නිසා අර කේන්ද්‍ර අපසාරී බලය කියලා කියන, ඒ කියන්නේ ඈතට යන බලයක් තියෙනවා. ඒතර මේ දෙක බැලන්ස් වෙනවා. ඒ නිසා තමයි මේ ග්‍රහ ලෝක අද කවදාවත් මේ සූර්යයාට අදලා ගන්න බැරි. එහෙම නැත්නම් සූර්යයාගෙන් ඈත් වෙන්නේ නැත්නම් මේකද පොඩ්ඩක් හරි යහට වුණොත් ඉස්සරහට හරි පස්සට හරි ගියොත් මේක විනාශ වෙනවා. ඉස්සරහට ගියොත් පොඩ්ඩක් හරි සූර්යයා ඇදලා ඒ තියෙන රශ්මියට විනාශ වෙනවා. එහෙම නැත්නම් පොඩ්ඩක් හරි ඈත් වුණොත් සූර්යයාගෙන් ඉන්න ස්ථානේ එතකොට ග්‍රහ ලෝක විනාශ වෙනවා. මොකද අභ්‍යවකාශය තුල. ඉතින් මේ හැම දෙයක්ම උන්වහන්සේ සමතුලිත කරන්නේ උන්වහන්සේ. ඒ මොකද අප වෙනුවෙන් අපි නැත්නම් අපේ විනාශය නොවන විදිහට නැත්නම් ඒ වගේ දෙයක් වුණොත් අපි අනිවාර්යයෙන්ම දැන් උදාහරණයක් වශයෙන් පෘථිවිය නිකන් හරි පොඩ්ඩක් හරි තමන්ගේ තියෙන කැරකීම නැවතුනොත් පොඩ්ඩක් හරි අඩු වුණොත් නැවතින්න ඕනේ නැහැ. දශමකින් හරි අඩු වුණොත් ඒ සමතුලිතභාවය කැඩිලා ඒකෙන් අඩු වුණොත් සූර්යයාට කෙලින්ම ගිහිල්ලා විනාශ වෙනවා. සූර්යයා ඇදලා ගන්නවා. ඉතින් මේ වගේ මේ තමයි අපේ තාත්තා. ඉතින් ඒ උන්වහන්සේගේ වචන වලට කිව්වාගේ මේ හැම දෙයක්ම බලය කියන්නේ උපදවන්නට නැත්නම් මවන්නට බලය තියෙනවා. ඒ කියන්නේ අපිව වෙනස් කරන්නට අපිව
දැන් උන්වහන්සේ කියන පරදරණාතු කපහරනවා කියලා. ඒතර මේ හැම දෙයක්ම කරමින් උන්වහන්සේ මේ ගමන අරන් යනවා. අපි මේ වගේ දේවල් තේරුම් ගන්න අවශ්‍යයි. මොකද දෙවියන් වහන්සේ කියන්නේ කවුද කියන එක තමයි මූලිකවම මේ ආඥාව තුළින් පෙන්වන්නේ. ඒකම අපි කවුද? මම කවුද කියන එක. ඉතින් මෙදා ඉඳන්ම 2020 ඉඳන්ම මේ ආඥාව තුළ කරගෙන ආපු දේවල් තමයි මේ දේවල්. ඉතින් අපි ලංකාවේ ආඥා කරලා ලංකාවේ ප්‍රශ්න ගොඩාක් තියෙන කාලේ අපි උන්වහන්සේ හැමදේටම පිළිතුරු දීලා තිනවා. ඉතින් ඒව ගැනත් ලොකු කෘතඥතාවයක් ඇතුව එහෙනම් අද දවසේ අද අපේ යාඥාව පටන් ගමු. අනස්මණ්ඩි ආරම්භක යාඥාව කරමු. අබදිව තාත්තේ වලමුකට වහන්සේට මේ රාත්‍රියේ ස්තුති කරනවා. දුරල අප වහන්සේගේ ආදරෙන් හැම කෙනෙකුම පිපාසයෙන් වසාගෙන ඔබ වහන්සේ අපව මේ ගෙනියනවා ගමන. දෙවියන්නි ඔබ වහන්සේන් තොර අපිට ගමනක් නැති බව අපි දන්නවා. ඒ ඔබ වහන්සේ තමයි පියවරෙන් පියවර අපිට මඟ පෙන්වන්නේ. අපේ ජීවිතේ හැම මොහොතක් ගානෙම. ඒ නිසා දෙවියන්නි ඔබ වහන්සේ තවත් සතියක් පසු කරලා අපට බොහෝ ආශිර්වාද දීලා මේ මොහොතට ඔබ වහන්සේ අපව රැගෙන තිබෙනවා. ඒ නිසා දෙවියන්නි මේ ආඥාව ඔබ වහන්සේගේම ආත්මයන් වහන්සේම අප හැම කෙනෙකුම මෙහෙවන්න. ඒ සඳහා අපට උදව් වෙන්න. අපි පිපාසයෙන් ඔබ වහන්සේ වෙතට මේ මොහොතේ ඇවිල්ලා ඉන්නවා. ඒ නිසා දෙවියන්නි මේ ඉදිරි කාලේ හැම කෙනෙකුම ඒත් අද මේ ආඥාවට සහභාගී වෙන්න උමනාව තියෙන පිපාසය තියෙන ඒත් විවිධ ගැටලු විවිධ ප්‍රශ්න වලට හිර වෙලා තනි වෙලා ඉන්න අපේම සහෝදර සහෝදරයන් සියලු දෙනාවත් මතක් කරනවා. අපි ඒවත් සම්බන්ධ කරගන්නවා. අපිට වඩා වහන්සිට ඒ ගැන ලොකු උමනාවක් කැක්කුමක් තියෙනවා. ඒ සියලු දෙනාවත් සම්බන්ධ කරගන්නවා. මෙතෙක් අපි වහන්සිට ඔබ වහන්සේ අපිට දුන්න සියලු ආශිර්වාද වලට ස්තුති කරන අතර අද දවසේ වහන්සේගේ ආදරය අපට අත්දකින්නට මේ අවස්ථාව දීලා ඒ සඳහා අප උනන්දු කරලා අප පිපාසයක් ඇති කරලා හැම දෙයක්ම කළේ වහන්සේ. ඒ නිසා අපි වහන්සේට ස්තුති කරනවා. ඉදිරි කාලයේ ඔබ වහන්සේගේම මෙහෙවීමට අප සියලු දෙනාම නතු කරගන්න. මේ කුදේ අපගේ ස්වාමී යේසුස් ක්‍රිස්තුස් වහන්සේ උදෙසාම අපට ලැබේවා. ආමේන්. හොඳයි. අපි සාමාන්‍ය විදිහට පටන් ගන්නවා වගේ අපි තේරුම් ගන්න අවශ්‍යයි නාන්සේගේ වචන දෙදෙනෙක්ව තුන්දෙනෙක් පොළවේ මාගේ පොළවේ දෙදෙනෙක්ව තුන්දෙනෙක් මාගේ නාමයෙන් යම් ස්ථානයේ විතරස් වේද ඔවුන් මැද මම ජීවමානව සිටිමි. දැන් අපි තේරුම් ගන්න ඕන උන්වහන්සේ අපේ හැම කෙනෙක් දිහා බලාගෙන ඉන්නවා. අර මම යාඥාවිත කිව්වා වගේ උන්වහන්සේ අපතුල ආශාවක් ඇති කරලා තියෙනවා. මේ කාලය උන්වහන්සේ වෙනුවෙන් දෙන්නට උන්වහන්සේගේ වචනයට සවන් දෙන්නට. ඉතින් නමුත් මේ සවන් දීම උන්වහන්සේ අපි ඉන්නවා කියන්නේ උන්වහන්සේ ස්වර්ගයේ මේ මොහොතේ ඉන්නවා. සුදුදෙන්ගේ ශුද්ධවන්තයන්ගේ ප්‍රශංසාවන්දී අප තුල ඉන්නවා. දැන් මේ එකමුතුකම තුල ඉන්නවා අපගේ. ඒ වගේම දැන් මේ ස්ථානයේ නැත්නම් මේ ආඥාව මේ වචන මේ හැම දෙයක් තුළම සුදාත්මනාංශී ක්‍රියා කරනවා. ඒ නිසා තමයි අපි දැක්කේ අන්ගේ සුමානේ ඕස්ට්‍රේලියාවේ ඉන්න ක්ලෙමන්ස් සහෝදරයාගේ අත්දැකීම. මේ අපි මේ වගේ යාඥාවක රෙකෝඩින් එකක් අහලා එයා දීලා හිටුණා කොහොමද ඒක එයාට ගාන ජීවිතය වෙනස් කරේ කියලා. එයා සුදාත්මනාංශ දෙවියන්සගේ ආදරේ දෙවිතාන්තගේ යේසුනාංශගේ ආදරේ සුදාත්මනාංශගේ ආදරේ අත්දැකලා එයා බොහොම වීර්ය ආත්මික වීර්ය තත්ත්වයක ඉඳලා මේ රෙකෝඩින් එක ඇහුවට පස්සේ එයාගේ ජීවිතය අලුත් වුණා හිටියේ. ඉතින් අපි පිපාසයෙන් ඉන්නවා හැම වීඩියෝ එකක්ම එකම දේ එයාට අපි එක්ක ලයිව් සම්බන්ධයෙන් කරා. මොකද මේ වෙලාව දැන් 4:05ක් වගේ වැඩි. කියන්නේ 12:00 එක වගේ හිවිලා. ඒ නිසා එයා ලොකු ඒ කියන්නේ කනගාටු වෙනවා උත්සාහ කරනවා. මම හිතන්නේ මොකද අනිත් එක ආසනයකින් ඉන්නවා කියලා එදී ලෙවල් තුනේ යාඥා කරන්න කියලා කැන්සර් එකක් තියෙනවා කියලා. නමුත් එයාගේ ජීවිතය දිහා බලුවම එයා මතක් කරා මොකද එයා වෙනස්මඩි දන්නවා වෙනස්මඩි මටයි හම්බුනේ. එයාගේ මතක් කරන විදිහට 1975 කාලේ අපි වැඩ කරා පිටුවල ඒ වගේම වැඩි විට කොළොන්නාවේ. ඒතර මේ තුනේදී එයා හම්බුන හැටි එයා අපේ ජීවිතවල දැක්ක දේවලුත් එයා එකකින් විස්තර කරලා තියෙනවා. ඉතින් මේ වගේ මේ ඔක්කොම කරන්නේ ශුද්ධාත්මයන් වහන්සේ. ඒතර දැන් මේ අපි ජීවමාන නැත්නම් ලයිව් සම්බන්ධලා ඉන්න අය විතර නෙමෙයි මේ රෙකෝඩින් වල පවා නාන්සික බලය තියෙනවා. ඒ නිසා මම ඔයගොල්ලෝ ඔක්කොම උනන්දු කරනවා පුළුවන් තරම් ඒවා පරණ ඒවා අහන්න අනිත් එක්ක බෙදා ගන්න. මම ඒවා ගැන කමෙන්ට් කරන්න ලයික් කරන්න. මොකද එතකොට වැඩි මේවා අපිට අනිත් පැයට ගෙනියන්න අවස්ථාව ලැබෙනවා. හොඳයි. ඒතර ඒ වගේම ඉතින් අපි දැන් මේ ආඥාවේදී අමතක කරන්න එපා. අපි උන්වහන්සේක ඒකාබද්ධ වෙනවා. ඒකාබද්ධ වීම තුළින් ස්වර්ගයේ සිටින ස්වභාවයේ ඒ කියන්නේ සුද්ධවන්තයන් සුදුදෙන සුද්ධවන්තයන්
අපි එක්ක සම්බන්ධ වෙනවා. ඒ වගේම අපි සුද්ධගෙන ස්ථානේ ඉන්න ආත්මික සම්බන්ධ වෙනවා. මොකද උන්වහන්සේ උත්තර වුණාට පස්සේ උන්වහන්සේ කෙලින්ම ගියේ පාතාලයට ගිහිල්ලා ඒ ආත්ම නිදහස් කරලා පරණ දිස්මේ ඉන්න සුද්ධවන්තයා. ඊට පස්සේ උන්වහන්සේ අපේ මේ උන්වහන්සේගේ සභාවනේ ස්වර්ගයේ බයිබලයේ පැහැදිලිව තියෙනවා ස්වර්ගයේ සභාවක් තියෙනවා කියලා. පොළොවේ සභාවක් තියෙනවා. ඒ වගේම සුද්ධගෙන ස්ථානේ මේ හැමෝටම අපි ඒක අවබෝධ වෙලා තමයි මේ යාඥාව කරන්නේ. ඒ නිසා තමයි යාඥාව තුළ අපි අත්දකින්න පුදුමාකාර බලයක්. විනාශ කරන එක, ගලවන එක, උසස් කරන එක, සමාව දෙන එක, සුව කරන එක මේ හැම දෙයක්ම මේ ජයනාන්සේගේ වචනය තුළ තියෙනවා. විශ්වම වූ මේ හැම දෙයක්ම වූ මේ වචනය අද අපේ ජීවිත තුළ අලුත් දේවල් මවනවා. උන්වහන්සේ කියනවා මෙන්න මම සියල්ල අලුත් කරනවා. උන්වහන්සේ නිරන්තරයෙන්ම අපි අලුත් කරනවා, අපිට සමාව දෙනවා. උන්වහන්සේගේ ආදරයෙන් අප පුරවනවා. ඒ වගේම උන්වහන්සේ බලාගෙන උන්වහන්සේ අප තුළ ඉන්නවා. අපි උන්වහන්සේට ඉඩ දෙන උන්වහන්සේ හොංකම් දෙන ප්‍රමාණයට අපිට උන්වහන්සේව දැනගන්නට පුළුවන්. ඉතින් ඒ සත්‍යයේ යථාර්ථය තේරුම් අරගෙන ඒක සම්බන්ධ වෙලා අපි බලමු අද දවසේ දේව වචනයට යන අද දවසේ දේව වචනේ මූලිකව කතා කරන්න යන්නේ ජේසුස් වහන්සේ කොහොමද පරණ කිවිසුමේ මිනිසෙක් වගේ ප්‍රකාශ වුණේ කියලා. ඒක අවස්ථාවක් තමයි බලගතුව ජේසුස් වහන්සේ ප්‍රකාශ වුණා. කියන්නේ උන්වහන්සේ මාංශගත වෙන්න මගේ දේව අම්මා තුළ මාංශගත වෙන්න ඉස්සෙල්ලා පරණ කිවිසුමේ එක අවස්ථාවක උන්වහන්සේ 3 දෙනෙක් වගේ ආබ්‍රහම් කතා කරනවා කෑම කනවා ආබ්‍රහම් දෙන ඔය ආබ්‍රහම් එයාගේ පාද සෝදනවා මේ දේව වචනේ පරණ කිවිසුමේ දේව වචනේ ඇතරම ඒක පෙර නිමිත්තක් පෙන්නනවා පෙර ලකුණක් උන්වහන්සේ මාංශගත වෙන්නේ. හොඳයි අපි මේ දේව වචනේට අපි අවධානය යොමු කරමු. ඔහු දාවල්ලේ ග්‍රීස්ම වෙලාවේ කූඩාරමේ දොරකඩන හිඳින කල ස්වාමින් වහන්සේ මම්රේගේ ආලෝන් ගස ළඟදී ඔහුට පෙනුණුසේක. ඔහු ඇසොසවා බැලීය. බලව මනුෂ්‍යයන් 3 දෙනෙක් ඔහු ඉදිරියේ සිටියෝය. ඔහු ඔවුන් දුටු විට ඔවුන් සම්මුඛ වන පිණිස කූඩාරමේ දොරළඟකඩ සිට දියගොස් බිමට නැමී මාගේ ස්වාමිනී ඔබ ඉදිරියේ දැන් මම කරුණාව ලැබුවෙම් නම් ඔබගේ මෙහෙකරුවා කෙරෙන් අහක්ව නොයන ලෙස ඉල්ලමි. පෑන් ටිකක් ගෙනෙන්නට ඉඩදී ඔබ වහන්සේගේ පාද සෝදා ගස යට පහසු ගත මැනව. ඔබ වහන්සේගේ සිත් ශක්තිමත් කරන්න පිණිස මම කෑම ටිකක් ගෙනෙන්නෙමි. පසුව ඔබ වහන්සේලාට යා හැකිය. මක්නිසාද ඔබ වහන්සේලා තමන් මෙහෙකරුවා වෙතට ආවේ ඒ පිණිසයයි කීය. ඔහුද ඔබ කී ලෙස කරන්නැයි කීවෝය. එවිට ආබ්‍රහම් කූඩාරමේ සිට සාරා වෙතට යොහුව ගොස් සිහින් පිටි හැඳි 3ක් ඉක්මනින් සූදානම් කොට අනා රොටි සාදන්නැයි කීය. ආබ්‍රහම් ගව රැළට දිව ගොස් ලපටි හොඳ වස්සෙකු ගෙනවුත් මෙහෙකරුවාට දුන්නය. ඔහු ඉක්මනින් පිළියෙල කළේය. ඔහු වෙනරුවා කිරිද පිළියෙල කළ වස්සා ගෙනවුත් ඔවුන් ඉදිරියේ තබා ගස යට ඔවුන් ළඟ සිටියෝය. ඔහුද කෑවෝය. ඔබේ භාර්යාව වූ සාරා කොතැනින්දයි ඔහුගෙන් ඇසුවෝය. කූඩාරමේයයි ඔහු කීය. එවිට උන්වහන්සේ සැබවින්ම එන අවුරුද්දේ නියම කාලයේ පැමිණි විට මම ඔබ වෙතට නැවත එන්නෙමි. බලව ඔබේ භාර්යාව සාරා පුත්‍රයෙකු ලබන්නීය කීසේක. උන්වහන්සේට පස්සෙන් තිබුණු කූඩාරමේ දොරකඩ සාරාට එය ඇසුනේය. දෙවියන් වහන්සේට ප්‍රශංසා වේවා. ඉතින් අපි මේ හැම දේ වචනයක්ම ප්‍රකාශ කරලා පස්සේ අපි පුදුදෙන්න ගැන සුදු කියන්න මාර ඉස්සෙල්ලා කතා කරා වගේ මේ හැම වචනයකටම තියෙනවා දෙවනාංශික ජීවමාන වචන ඒවා. ඒ ජීවමාන වචනයකටම තියෙනවා අර විශ්ව බව බලය. හැම දෙයක්ම වොන්ඩ කියන්නේ සියල්ල කරන්න පුළුවන් බලය තියෙනවා. මොකද යේසුස් වහන්සේ කියන්නේ මාංශගත වූ දේ වචන නිසා. හොඳයි. ඒතර දැන් මෙතනදී අපි දකිනවා ඉතිහාසයේ වුණා සිද්ධිය ආබ්‍රහම් තුමා ග්‍රීස්මේ කියන්නේ දවල් කාලේ මොකද මේගොල්ලෝ කූඩාරම් වල කාලේ ජීවත් වෙන අනිත් එක අපි මේ ඇගේ පසුබිම ටිකක් තේරුම් ගන්නට අවශ්‍යයි. මේක හරියාකාරව තේරුම් ගන්නට දැන් මේ මෙතනදී දකිනවා මේ මනුෂ්‍යයන් 3 දෙනෙක් දැන් ඒ අයට ඇත්තටම දැන් ඊශ්‍රායල් වංශයේ කාලේ තිබුණා වූ ඒගොල්ලන්ගේ චාරිත්‍ර වාරිත්‍ර අනුව කවුරු හරි පිටිතින් කියන්නේ තමන්ගේ නුවරින් පිටිත කෙනෙක් ආවොත් එයාට බුවක් ආදරෙන් බාර අරගෙන එයාට කැම දීලා නවාසෙන් දීම ඒ කාලේ සාමාන්‍ය සිරිතක්. ඒ කියන්නේ පිටායට. ඒක දැන් එහෙම නොවුනොත් ඇත්තටම ඒ අය ගැන අනිත් වටේ ඉන්න අය බොහොම
නරක විදිහට හෙලා දකිනවා. ඉතින් ඒ වගේ කාලයක තමයි මේ දේ සිද්ධ වෙන්නේ. දැන් බලමු. දවාලේ ග්‍රීෂ්ම වෙලා කියන්නේ දවල් වෙලා ඉර එළියෙන් තදින් තියෙන අවස්ථාවේදී ආබ්‍රහම් තමන්ගේ කුඩාරේ දොරකොඩ තුල ඉන්නකොට මම්රේගේ ආලෝන් ගස් ළඟදී ඔහුට පෙනුනේ. කියන්නේ මේක ස්වාමීන් වහන්සේ ඔහුට පෙනුනේ කියනවා. හැබැයි එයා දකින්නේ තුන් දෙනෙක්. ඔහු ඇස්සස්වා බැලිය බලව මනුෂ්‍යයන් තුන් දෙනෙක් ඔහු ඉදිරියේ සිටියෝය. ඔවුන් දුටු විට ඔවුන් සම්මුඛ වන පිණිස කුඩාරමේ දොරකොඩ සිට දිවගොස් බිමට නැමී මාගේ ස්වාමිනී ඔබ ඉදිරියේ දැන් මම කරුණාව ලැබීම නම් ඔබගේ මෙහෙකරුවා කෙරෙන් අහක්ව නොවන ලෙස ඉල්ලමි. හොඳයි. දැන් මෙතනදී ආබ්‍රහම් අඳුර ගන්නවා යම්සි ආකාරයකින් මේ ස්වාමීන් වහන්සේ. මොකද දොරකඩ සිටින කාල ස්වාමීන් වහන්සේ මම්රේගේ ආලෝන් ගස් ළඟදී ඔහුට පෙනුනසේක. නමුත් දකින්නේ තුන් මනුෂ්‍ය තුන් දෙනෙක්. ඉතින් මෙයා ගිහිල්ලා දුක නැමිලා ආචාර කරලා මාගේ ස්වාමීන් වහන්සේ ඉදිරියේ දැන් මට කරුණාව ලැබීමි. ඔබගේ මෙහෙකරුවා කෙරෙන් ආහක්ව නොවන ලෙස ඉල්ලමි. පැන් ටිකක් ගෙනෙන්නට ඉඩදී ඔබ වහන්සේලාගේ පාද සෝදා කසයට පහසු ගත මැනව. වහන්සේලාගේ සිත් ශක්තිමත් කරගන්න පිණිස මම කෑම ටිකක් ගෙනෙන්නේ. පසුව වහන්සේලාට යත හැකිය. මක්නිසාද වහන්සේලා තමන් මෙහෙකරුවා වෙතට ආවේ ඒ පිණිසයි කීය. ඔහුද ඔබ කී ලෙස කරන්නයි කීවෝය. එවිට ආබ්‍රහම් කුඩාරමේ සිටි සාරා වෙතට යුහුව ගොස් සීන් පිටිනැලි තුනක් ඉක්මනින් සූදානම් කොට අනා රොටි සාදන්නයි කීය. ආබ්‍රහම් ගවරකට දිව ගොස් ලපටි හොඳ වස්සෙකු ගෙනවුත් මෙහෙකරුවාට දුන්නේ. ඔහු ඉක්මනින් පිළිල කළේ. ඔහු වෙඬරු හා කිරිද පිළිල කළ වස්සාද ගෙනවුත් ඔවුන් ඉදිරියේ තබා ගස් යට ඔවුන් ළඟ සිටියේ. ඔහුද කෑවෝය. දැන් මේ මනුෂ්‍යයන් තුන්දෙනා කනවා දැන්. හරි. ඔබේ භාර්යාව සාරා කොතැන්හිදයි ඔහු ඔබෙන් ඇසුවෝය. කුඩාරමේයි ඔහු කීය. එවිට උන්වහන්සේ සැබවින්ම එන අවුරුද්දේ නියම කාලේ පැමිණි විට මම ඔබ වෙතට නැවත එන්නෙමි. බලව ඔබේ භාර්යාව සාරා පුත්‍රයෙකු ලබන්නේයයි කීසේක. උන්වහන්සේට පස්සෙන් තිබුණු කුඩාරම් දොරකඩදී සාරාට ඒ ඇසුනේ. හොඳයි. දැන් මේ මනුෂ්‍යයන් තුන්දෙනා නැත්නම් ස්වාමීන් වහන්සේ කතා කරලා කියනවා දැන් ඊගා අවුරුද්දේ මම එනකොට දැන් කියන්නේ ඊසාක්ගේ උත්පත්තිය ගැන. එනකොට ඔබ ඔබට මේ භාර්යාව සාරා පුත්‍රයෙක් ලබන්නයි කීසේක. සාරාට ඒ ඇසුනේ. හොඳයි. අපි ඊගා කොටසට දැන් ආබ්‍රහම්ද සාරාද මහලුව වයෝවෘද්ධව සිටියෝය. ස්ත්‍රීන්ට ඇති නියමයේ සාරා පිළිබඳව නැවතී තිබුණේ. සාරා සිත තුළ සිනාසී මා වයෝවෘද්ධ වූවායින් පසුත් මාගේ ස්වාමියා මහලුව සිටිද්දී මම ප්‍රීතියක් ලබන්නේන් දැයි කීවාය. එවිට ස්වාමීන් වහන්සේ ආබ්‍රහම්ට කතා කොට මහලුව මම සැබවින් දරුවෙක් වදෙන්නෙන් දැයි කියමින් සාරා සිනාසුනේ මක් නිසාද? ස්වාමීන් වහන්සේට බැරි දෙයක් ඇද්ද? මේ වචන හොඳටම අපේ හදවත් වලට ලියා ගන්න ඕන. ස්වාමීන් වහන්සේට බැරි දෙයක් ඇද්ද? එන අවුරුද්දේ නියම කාලේ පැමිණි විට ඔබ වෙතට එන්නෙමි සාරා පුත්‍රයෙකු ලබන්නේ යයි කීසේක. සාරා බයෝ බැවින් මා සනාසුනේ නැතයි කීවාය. උන්වහන්සේද ඒ මිනිස්යෝ එතනින් නැගිට සොදොම බලා ගියෝය. ආබ්‍රහම් ඔවුන් ඇරණ පිණිස ඔවුන් සමග ගියේ. ස්වාමීන් වහන්සේ මා කරන්නට යන දේ ආබ්‍රහම්ගෙන් සංගවම්ද? ආබ්‍රහම් නම් සැබවින්ම මහත් වූ බලවත් ජාතියක් වන්නේ. පොළවේ සියලු ජාතීන්ද ඔහු කරුණකොටගෙන ආශිර්වාද ලබන්නෝය. මක්නිසාද ස්වාමීන් වහන්සේ ආබ්‍රහම් ගැන කී දේ පොළවේ සියලු ජාතීන් මක්නිසාද ආබ්‍රහම් ගැන කී දේ ඔහු කෙරෙහි පමුණවන ලෙස ධර්මිෂ්ඨකමද යුක්තියද කරමින් ස්වාමීන් වහන්සේගේ මාර්ගය ආරක්ෂා කරන්නට ඔහුට තමාට පසු තමාගේ දරුවන්ටද තමාගේ ගේ වැසියන්ටද අනකරන පිණිස ඔහු ඇඳින ගතිමි කීසේක. දැන් මේ යන්නේ දෙවනාංශේ සොදොම සහ ගොමෝරා විනාශ කරන්නට. නමුත් දැන් එතනදී උන්වහන්සේ හිතනවා මම මේක ගැන බ්‍රාහ්මණට කියනවද නැද්ද කියලා. ඊට පස්සේ අපි ඊග 18 20 23 දක්වා කවුරුහරි කරනවද? පැහැදිලි වෙනවා නම් කියන්න. සොදොමේද ගොමෝරාවේද මොර ගැසීම මහත් බැවින් ඔවුන්ගේ පාපය ඉතා බරපතල බැවින්ද. මම දැන් බැස ගොස් මා වෙතට පැමිණෙන මොර ගැසීම ලෙස ඔවුන් සම්පූර්ණයෙන්ම කළාද කියා බලමි. නැතහොත් දැනගනිමි කීසේක. ඒ මිනිස්යෝ එතැනින් හැරී සොදොම දෙසට. නමුත් ආබ්‍රහම් ස්වාමීන් වහන්සේ ඉදිරියේම නැවතී සිටියේය.
ආබ්‍රහම් ලංව ඔබ දුෂ්ටයන් සමග ධර්මිෂ්ඨයන් විනාශ කරන සේක්ද. ඒ නුවර ධර්මිෂ්ඨයන් 50 දෙනෙක් සිටිත් නම් එහි සිටින ධර්මිෂ්ඨයන් 50 දෙනා නිසා ඔබ ඒ ස්ථානයේ ඉතුරු නොකොට විනාශ කරන සේක්ද. ඒ ආකාර කිරීම ඔබගෙන් දුර වේවා. ධර්මිෂ්ඨයා දුෂ්ටයා හා සමාන වන ලෙස දුෂ්ටයා සමග ධර්මිෂ්ඨයා මැරීම ඔබ කෙරෙන් දුර වේවා. මුළු පොළවේ විනිශ්චයකාරයාණන් වහන්සේ යුක්තිය නොකරන සේක්දයි කීවේය. එවිට ස්වාමින් වහන්සේ සොදොම් නුවර තුල ධර්මිෂ්ඨයන් 50 දෙනෙක් සම්මුඛ වුණොත් ඔවුන් නිසා මුළු ස්ථානෙම ඉතුරු කරන්නෙමි කීසේක. ආබ්‍රහම් උත්තර දෙමින් බැලුව මැනව. දූලියා අලු පමණක් වූ මම ස්වාමින් වහන්සේට කතා කරන්නට ධෛර්යය ගතිමි. ධර්මිෂ්ඨයන් 50 දෙනාගෙන් 5 දෙනෙක් අඩු වී නම් 5 දෙනෙක් අඩු නිසා ඔබ මුළු නුවර විනාශ කරන සේක්දයි කීය. උන්වහන්සේද ඒ 45 දෙනෙක් මට සම්මුඛ වුණොත් චාල්සයි උඩට ගන්න ඕනේ තව. හරි. ධර්මිෂ්ඨයන් 50 දෙනෙක්ගෙන් 5 දෙනෙක් අඩු වී නම් 5 දෙනා දෙනෙක් අඩු නිසා ඔබ මුළු නුවර විනාශ කරන සේක්දයි කීය. උන්වහන්සේද එහි 45 දෙනෙක් මට සම්ම වුණොත් එය විනාශ නොකරන්නේ මේ කීසේක. ඔව් නැත උන්වහන්සේට කතා කොට සමහර විට එහි 40 දෙනෙක් සම්බන්ධ නොයයි කීවේය. උන්වහන්සේ 40 දෙනා නිසා ඒක නොකරන සිටින්නේ මෙයයි කීසේක. ආබ්‍රහම්ද ඔහුද අනේ ස්වාමින් වහන්සේ උදාස් නොවන සේක්වා. එවිට මම කතා කරන්නේ මේ සමහර විට 30 දෙනෙක් එහි සම්මුඛ වුණෝයයි කීවෝය. උන්වහන්සේ 30 දෙනෙක් නිසා එහි මට සම්මුඛ වුණොත් ඒක නොකර සිටින්නේ මෙයයි කීසේක. එවිට ඔහු බැලුව මැනව. ස්වාමින් වහන්සේට කතා කරන්නට ධෛර්යය ගතිමි. සමහර විට 20 දෙනෙක් එහි සම්මුඛ වන්නෝයයි කීවෝය. උන්වහන්සේද 20 දෙනා නිසා ඒක විනාශ නොකර සිටින්නේ මේ කීසේක. ඔහුද අනේ ස්වාමින් වහන්සේ උදාස් නොවනසේක්වා. එවිට මම මේවර පමණක් කතා කරන්නේ මේ සමහර විට 10 දෙනෙක් එහි සම්මුඛ වුණෝයයි කීය. උන්වහන්සේද 10 දෙනා නිසා ඒක විනාශ නොකරන්න සිටින්නේ මේ කීසේක. ස්වාමින් වහන්සේ ආබ්‍රහම් සමග කතා කොට නිම වූ වහම යන්නට ගියසේක. ආබ්‍රහම්ද තමාගේ ස්ථානයට හැරී ගියේය. දැන් මේක දිග අපි මම හිතන ඉස්සර අහලා ඇති. මේක ඉතාමත් වැදගත් කොහොමද මේ හැම වචනයකම තියෙනවා MC අර්ථය. එතකොට දැන් මෙතන පටන් ගන්න කවද ස්වාමීන් වහන්සේ සොදොම්ද ගොමෝරාවේද මොර ගැසීම මහත් බැවින් මම ඔවුන්ගේ පාපේ ඉතා බරපතල බැවින්ද මම දැන් බැසගොස් මා වෙතට පැමිණි මොර ගැසීම ලෙස ඔවුන් සම්පූර්ණයෙන් කරාද කියා බලමි. නැතොත් දැනගන්න මේ කීසේක. දැන් උන්වහන්සේ දැන් මේ උත්පත්ති රචකයා දැන් කියන්නේ දැන් උන්වහන්සේ සිතින් හිතනවා දැන් මං ගිහිල්ලා බලනවා මේ තියෙන මේ මට ලැබෙනා මේ මොර ගැසීම ඇත්තටම සිදු වෙනවාද කියලා. ඒතර මේ මිනිස්සු එතනින් මම දැන් බැස ඊට පස්සේ කියන තව ස්වාමීන් වහන්සේද බැවින් උන්ගේ පාපිතා බරපතලයි මම දැන් බැසගොස් මා වෙත නැතොත් දැනගන්න මේ කීසේක. ඊට පස්සේ කියන මේ මිනිස්සු එතනින් හැරී සුදමට දෙසට ගියේ. දැන් මිනිස්සු 3 දෙනෙක් ආවා. 3 දෙනෙක් හිටියන්. ඒතර දෙන්නෙක් යනවා. අනිත් එක්කෙනා තමයි දෙවියන් වහන්සේ. දැන් යහවේ. නමුත් ආබ්‍රහම් ස්වාමීන් වහන්සේ ඉදිරියේ නැවතී සිටියේ. ඒ කියන්නේ දැන් එක්කෙනෙක් දෙවියන් වහන්සේ අනිත් දෙන්න තමයි යන්නේ. ඒකට මේ මිනිස්සු එතනින් හැරී ගියා. ඒ කියන්නේ දෙදෙනෙක් යනවා. ඒක ඊගාව පරිච්ඡේදය ගැන පැහැදිලි වෙනවා. මේ දෙන්නෙක් ගිහිලා දෙවිදුතයන් කියලා තමයි බයිබල් විශාරදයෝ ඒක උත්සාහ කරන්නේ. ඒ දෙවිදුතයන් දෙදෙනා යනවා සොදොම් සහ ගොමෝරා පැත්තට. නමුත් ස්වාමීන් වහන්සේ නැත්නම් යෙහෝවා ආබ්‍රහම් එක්ක ඉන්නවා. ආබ්‍රහම් ළඟ ඔබ දෘෂ්ටව දැන් ආබ්‍රහම් කොච්චර දෙවියන් වහන්සේට සම්බන්ධද කිව්වොත් මම එන්නාසෙක් මූණට මූණ කතා කරනවා මොසස් වගේ. දැන් අද අපිට උන්වහන්සේ හැම මොහොතකම අපතුල ඉන්නවා. අපිට මොන්ට මොන කතා කරන්න පුළුවන්. අපි හැම දෙයක්ම බෙදා ගන්න පුළුවන්. අපි ඉන්න හොඳම මිත්‍රා තමයි උන්වහන්සේ. ඒක අපි තේරුම් ගන්න ප්‍රමාණයට අපි මේව අත්දකින්න මට මතකයි. අපි අබුඩාබි ඉන්න කාලේ සමහර විශේෂම අපේ නංගිලා දැකින් දෙනකොට ඉතින් හරි පුදුමයි. ඒගොල්ලෝ දේශනාංශයට කතා කරන්නේ තමන් ගාව ඉන්න අපි ඉන්න හොඳම මිත්‍රා. නැත්නම් තව තමන් එක්ක ඉන්න තව කෙනෙක් වගේ. හොඳ මිත්‍රා වගේ. අනේ ස්වාමීන් කියනවා මට මතකයි අනේ ස්වාමීන් මට නම් බැහැ කියනකොට එයාට ලැබුණා ශක්තිය ගැන ඒගොල්ලෝ කතා කරනවා. මේ සමහර අය බෞද්ධ අය ක්‍රිස්තියානි අබුඩාබිදී ක්‍රිස්තියානි ආගම වැළඳගත්තා. ඒ අයගේ අත්දැකීම් වෙනවා. ඒ වගේ දැන් ආබ්‍රහම් මේක එදා ඉඳන්ම උන්වහන්සේ ඒකාකාර දැන් ආබ්‍රහම් කාලෙත් මේ වගේ. ඒතර කියන ආබ්‍රහම් ළඟ ඔබ දුෂ්ටයන් සමග ධර්මිෂ්ඨ දැන් ආබ්‍රහම් මෙතන උත්සාහ කරනවා දැන් මේ සොදොම සහ ගොමෝරා විනාශේ වළක්ව ගන්න.
දැන් උන්වහන්සේ කියනවා මම දැන් යනවා දැන් ගිහිල්ලා මේ මොළ ගැසීම ඇත්තද කියලා බලන්න කියලා. ඒක ආබ්‍රහම්ට ඇහෙනවා. දැන් ආබ්‍රහම් බය වෙලා උන්වහන්සේට කියනවා ස්වාමිනී දැන් එයා කියන්නේ දැන් මේවා දුෂ්ට බව මම දන්නවා. මොකද සුදම් සහ කොමලා කියන්නේ අන්තිම පාපිෂ්ඨ. ඒ කියන්නේ කිසිම මිනිසෙකුටවත් ඒ අර්ථයෙන් යන ඉන්න බැරි තරම් ඒ වගේ ඒගොල්ලෝ ඒ කාමුක දේවල් කරමින් හිටි කාලයක්. ඒතකොට දැන් ආබ්‍රහම් දැන් මැදහත් වෙනවා. බලන්න දැන් අපි මැදහත් වෙනවා වගේ දැන් පළවෙනි මේ මුල් කාලේ ඒ කාලේ වුණා ආබ්‍රහම් මැදහත් වෙලා කියනවා sorry. එයාගේ sorry. එයාගේ තර්කේ නැත්නම් එයා කතා කරන්නේ මේ ඔබ දැන් හරි මේකේ ඉන්න හැම කෙනෙක්ම මේ අය නෙවෙයි කීයක් යම්සි ප්‍රමාණයක් හරි හොඳයි ඉන්න පුළුවන් කියන එක තමයි කියන්නේ. විතර ආබ්‍රහම් ඔබ දෘෂ්ටයන් සමග ධර්මිෂ්ඨයන් විනාශ කරන සේක්ද. ඒ නුවර ධර්මිෂ්ඨයන් 50 දෙනෙක් සිටින නම් ඒ සිටින ධර්මිෂ්ඨයන් 50 දෙනා නිසා ඔබ ඒ ස්ථානයේ ඉතුරු නොකරන විනාශ කරන සේක්ද. ඒ ආකාර කිරීම ඔබගෙන් දුරු වේවා. ධර්මිෂ්ඨයා දෘෂ්ටයා හා සමාන වන ලෙස දෘෂ්ටයා සමග ධර්මිෂ්ඨයා මැරීම ඔබ කෙරෙන් දුරු වේවා. මුළු පොළවේ විනිශ්චයකාරයන් වහන්සේ යුක්තිය නොකරන සේක්දයි කීසේක. දැන් බලන්න මේ වචන. දැන් ආබ්‍රහම් තේරුම් ගන්න තියෙනවා මේ තමයි දෙවියන් වහන්සේ. යහවේ දෙවියන් වහන්සේ අපේ දෙනක පියාණන් වහන්සේ කියලා. ඔබ තමයි විනිශ්චයකාරය මුළු පොළවේ විනිශ්චයකාරයන් වන කාරණ වහන්සේ යුක්තිය නොකරන සේක්දයි කීවේ. ඒ ස්වාමීන් වහන්සේ සොදම් නුවර තුල ධර්මිෂ්ඨයන් 50 දෙනෙක් සම්බව වුණොත් ඕන් නිසා මුළු ස්ථානය ඉතුරු කරන්න මේ කීසේක. ආබ්‍රහම් උත්තර දෙමින් බැලුව මැනවි. දූලිහා අඩු පමණක් වූ මම දූලිහා අඩු පමණක් අපි මේක තේරුම් ගන්න ඕන අපි අන්තිමට දූලිහා අඩු පමණක් වූ මම ස්වාමීන් වහන්සේලා කතා කරන්නට ධෛර්යය ගතමි. ධර්මිෂ්ඨයන් 50 දෙනාගෙන් 5 දෙනෙක් අඩු වී නම් 5 දෙනෙක් අඩු නිසා ඔබ මුළු නුවර විනාශ කරන සේක්දයි කීය. උන්වහන්සේද ඔව් 45 දෙනෙක් මට සම්බව වුණොත් ඒක විනාශ නොකරන්න මේ කීසේක. ඒක දිගටම යනවා. ඊට පස්සේ ඒක 40ක් කරනවා. ඊට පස්සේ කියනවා සමහර විට 30 දෙනෙක්. ඊට පස්සේ 20 දෙනෙක්. ඊට පස්සේ 10 දෙනෙක්. නමුත් අන්තිමට 10 දෙනෙක්වත් ඒ නුවර හම්බ වෙන්නේ නැහැ. හොඳයි. ඒ නිසා උන්වහන්සේ ඊට පස්සේ කියන ස්වාමීන් වහන්සේ ආබ්‍රහම් අන්තිමට කියන සමග කතා කොට නෙමෝ වහාම යන්ට ගියසේක. ආබ්‍රහම්ද තමාගේ ස්ථානයට හැරී ගියේ. දැන් මෙතනදී පෙන්නන්නේ කොහොමද ආබ්‍රහම් මේ දෙවියන්වහන්සේ ඉදිරියේ මැදහත් වෙන්නේ කියලා. එයා දෙන තර්කේ හරි වැදගත්. උන්වහන්සේ අහනවා ඔබ වහන්සේ මේ ධර්මිෂ්ඨයන් සමග අධර්මිෂ්ඨයන් ඔක්කොම විනාශ කරනවා. දැන් එයා බෙර හැදුවේ පොඩි ගාණක් හරි ඉන්නවනම් ධර්මිෂ්ඨයෝ මෙනුවර බෙර ගන්න කියනවා. එහෙම ඒක නෙමෙයි වෙන්නේ. මේ කට්ටිය 10 දෙනෙක්වත් හිටියේ නැහැ. ඊට පස්සේ බලමු ඊගාව එකත් උත්පත්ති 9 11 ඉඳන් අනේ කියනවා නේද? හරි තාත්තේ. දේවදූතයන් දෙදෙනා සවස් වේලේ සොදමට පැමිණිනෝය. ලොත් සොදමේ දොරටුවේ හුන්නෝය. ලොත් ඔවුන් දැක ඔවුන් සම්මුඛ වන පිණිස නැගිට මුහුණින් බිමට නැමුණේය. තවද ඔහු බැලුව මැනවි. මාගේ ස්වාමිනී. ස්වාමිවරුනි, ඔබ වහන්සේලාගේ මෙහෙකරුවාගේ ගෙදරට අවුත් මුළු රෑ නැවතී සිට පාද සෝදාගත මැනවි. අලියම වෙලේ නැගිට ඔබ වහන්සේලාගේ ගමන යත හැකි කීවේය. ඔහුද නැත මුළු රෑ වීතියේ නවතින්නම කීවෝය. නමුත් ඔවුන්ට බොහෝසේ පෙරත්ත කළ නිසා ඔහු වෙත හැරී ගොස් ඔහුගේ ගෙට ඇතුළු වූවෝය. එවිට ඔහු මුහුන් නුමුසු රොටි පුලුස්සා ඔවුන්ට කෑමක් පිළියෙල කළේය. ඔහුද කෑවෝය. නමුත් ඔවුන් නින්දට පළමුවෙන් නුවර මිනිසයෝ එනම් සොදොමේ මිනිසයෝද සියලු දිගින් ආවාවුද තරුණෝයද මහල්ලෝද යන සියලු සෙනග ගෙට වට කරගත්තෝය. ඉක්බිති ඔහු ලොට්ට හඬගසමින් අද රාත්‍රියේ ඔබ වෙතට ආවා වූ මිනිසයෝ කොහෙද? අප විසින් ඔවුන් හඳුන ගන්නා පිණිස ඔවුන් අප ළඟට පිටතට ගෙනෙන්නයි කීවෝය. ලොත්ද දොරකඩින් නික්ම දොරවසා ඔවුන් ළඟට ගොස් මාගේ සහෝදරනි, මෙබඳු දුෂ්ටකමක් නොකරන්න. මෙන්න පුරුෂයෙකු නෑඳින්න දූවරු දෙනෙක් මට සිටිති. ඔවුන් ඔබ සැම ළඟට පිටතට ගෙනෙන්නට ඉඩ දෙන්න. ඔබ සැමට හොඳව පෙනෙන ලෙස ඔවුන්ට කරන්න. එහෙත් මේ මනුෂ්‍යයන් මාගේ පියස්සයට රවුත් සිටින නිසා ඔවුන්ට කිසිවක් නොකරන්නයි කීය. එවිට ඔහු අහකට යන්න මේකා නැවතී සිටිනට ඇවිත් විනිශ්චයකාරයෙක් වෙන්න හදයි. දැන් ඔවුන්ට වඩා තද බලව කට අරින්න මෙය කීවෝය. ක්‍රියා කරන්න මෙය කීවෝ. ඔහුද ඒ මනුෂ්‍යයා නම් ලොත් හදින් තෙරපා දොර බිඳින පිණිස ලං වූවෝය. එහෙත් ඒ මනුෂ්‍යයා තමන්ගේ අත දිගකොට ලොත් තමන් වෙතට ගේ ඇතුළට ඇදගෙන දොර වැසුවෝය.
තවද ඔහුගේ දොර ළඟ සිට ලොකු කුඩා සියල්ලන් අන්ධ කළෝය. මෙසේ ඔහු දොර සොලවමින් වෙහෙසුනෝය. සොයමින් වෙහෙසුනෝය. දේව තාත්තා දෙවනාන්සේට ස්තෝත්‍රය. හොඳයි. එතන ඉවරයි. එතකොට දැන් මෙතනදී පෙන්වන්නේ දෙන්නේ දැන් මිනිස්සු දෙන්නේ දැන් ඉස්සලා තුන්දෙනෙක් ආව තුන්දෙනාගේ එක්කෙනෙක් යාවේ දෙවියන්වහන්සේ. උන්වහන්සේ අපි දැක්කා නැවතිලා ආබ්‍රහම් එක කතා කරනවා. ඊට පස්සේ දැන් මෙතනදී පෙන්වන්නේ මේ දේවදූතයන් දෙදෙනා. දෙවියන් තුන්දෙනාගේ දෙවියන් දෙදෙනා එන්නේ. අනිත් එක්කෙනා දෙවියන්වහන්සේ නිසා, පියාණන්වහන්සේ නිසා. ඊට පස්සේ දැන් මේ කාලේ දැන් ලොත් දැන් විශ්වාස කරන්නේ මේගොල්ලෝ මිනිස්සු කියලා. ඒකයි අර මිනිස්සුන්ට කියන්නේ එයා බේර ගන්න හදන්නේ. එයා ගේ ඇතුළේ දාලා දොර වහලා ආරක්ෂා කරන්නේ. නමුත් එයා මිනිස්සු කියලා හිතුවා වුණත් අපි දැන් මෙයා ලොත් මං කිව්ව ඉස්සලා ඒගොල්ලන්ගේ තිබුණා ওই සමාජයේ චාරිත්‍ර අනුව කවුරු හරි කෙනෙක් පිටින් ආවනම් එයාට මේගොල්ලෝ ඇවිල්ලා කණ්ඩ බොණ්ඩ දීලා නිදා ගන්න දෙනවා. දැන් මෙතනදී එක වචනයක් තියෙනවා ඔබ වහන්සේලාගේ. ඉතින් මේගොල්ලෝ දකින්නේ නැති මෙයාගේ වංශ වෙනසක්. නමුත් එයා හිතුවේ ඇත්තටම මේගොල්ලෝ මනුෂ්‍යයන් පමණක් කියලා තමයි හිතුවේ. ඊට පස්සේ අපි දකිනවා මොකද්ද වෙන්නේ කියලා. දැන් මේ නෝරාය ආරංචි වෙලා දැන් ඒ තරම් කොයි තරම් මේ මිනිස්සු මේ පාපයට යටලා තිබුණාද කියලා එතන තාම පැහැදිලි වෙනවා. ඉතින් මෙතනදී ජොත් තාමත් පුදුම දෙයක් කියනවා. එයා කියනවා මගේ දුවරු දෙන්නා මම ඔබට දෙන්නම්. මෙයා ආරක්ෂා කරන්න. මොකද මගේ ගේ ඇතුලේ අය ඉන්නේ. දැන් මම ආරක්ෂා කරනවා. නමුත් දෙවියන්වහන්සේ තමයි දේවදූතයන් මොනවද කරන්නේ? අන්තිමට කියනවා මේ ආපු හැම කෙනෙක්ම අන්ධ කරයි කියලා. එවිට මේ මිනිස්සු අත දික්කොට ලොත් තමන් වෙතට ගේ ඇතුළට ඇදගෙන දොර වැසිලි. තවද ඔහු ගේ දොර ළඟ සිටි ලොකු කුඩා සියල්ලන් අන්ධ කොළේ. මෙසේ ඔහු දොර සොයමින් වෙහෙසුණා. එතකොට දැන් මේ හැම කෙනෙක් වන්දයි දැන් එයාට දොර හොයාගන්න බෑ. එතකොට දැන් ඊගාවකේ ඒක දැන් අපිට පේනවා දැන් දෙවියන්වහන්සේ දැන් තව ඒක දිගටම කියවගෙන යනකොට දැන් උන්වහන්සේ සොදොම් සහ ගොමෝරා විනාශ කරනවා. එතකොට විනාශ කරනකොට උන්වහන්සේ දෙවියන්වහන්සේ මොකද කරන්නේ? යාඥා කරන ස්වර්ගීය දෙවියන්වහන්සේට. දැන් මම මේ වචනේ මෙතන දැම්මේ නැහැ නේද? ඔබ අහලා ඇති ඒකට කියවන්න පුළුවන් දිගටම. ඊට පස්සේ විනාශ කරන්න ස්වර්ගීය කියන්නේ දැන් දෙවියන්වහන්සේට. ඒ කියන්නේ ස්වර්ගය. එතන දේව තාත්තා ඉවරයි ස්වර්ගය. ඒතර මේ මෙතෙන් බහැලා ආපු ස්වාමීන් වහන්සේ කියන්නේ එතන දේව තාත්තා නෙමෙයි ජේසුස් වහන්සේ. මොකද ජේසුස් වහන්සේ මෙලොවට ඇවිල්ලා දෙවියන්වහන්සේට යාඥා කරා. දැන් ඒක අර අලුත් ගිවිසුමේ විතරක් නෙමෙයි පරණ ගිවිසුමේදී සිද්ධ වෙනවා. දැන් ඊට පස්සේ දැන් ඒක දිගටම කියව 19 20 දිගටම කියනකොට නික්නාම එතකොට මෙතනදී දකින්නවා දැන් මේ සිද්ධිය තුළින්ම මේගොල්ලෝ දැනගන්නවා මේගොල්ලෝ මේ තරම් නියම තත්ත්වයේ. ඊට පස්සේ ඒ දෙවියන්වහන්සේ කියන්නේ ආබ්‍රහාම එක්ක කතා කරගෙන හිටියා වූ දෙවියන්වහන්සේ ස්වර්ගීය දෙවියන්වහන්සේට ආඥා කරනවා. ඒ කියන්නේ දේව තාත්තා ඉන්නේ ස්වර්ගයේ ජේසුස් වහන්සේ. මම ඉස්සෙල්ලා කිව්වේ දේව තාත්තා කියලා නෑ මේ මනුෂ්‍යයෙක් වශයෙන් ආවේ ජේසුස් වහන්සේ. හොඳයි. දැන් අපි තේරුම් ගන්න අවශ්‍යයි මොකද දැන් පරණ කිසිමේ පව මේ සුද්ධ ත්‍රිත්‍ය ප්‍රකාශ වෙනවා ඊටම කියන්නේ ප්‍රායෝගික ලෙස අර මම කිව්වාගේ සොදොම් සහ ගොමෝරා විනාශ කරන්නට දැන් ජේසුස්වහන්සේට බාරේ තිබුණා. නමුත් උන්වහන්සේ නිතරම දෙවියන්වහන්සේට කී කරුණා මනුෂ්‍යාකාරයෙන් ඉන්නකොට පවා. ඒතර මෙතනදී ස්වර්ගයේ ඉන්නව දෙවියන්වහන්සේ තමයි යාඥා කරන්නේ මේ නෝර විනාශ කරන්න. ඒ කියන්නේ උන්වහන්සේ ආවේ මේක බලලා දේව තාත්තට කියන්න මේක ඇත්තද කියලා. ඒ දේ සිද්ධ කරන්න කියලා ඊට පස්සේ යාඥා කරනවා. ඒත් එහෙමනම් දැන් මේ වගේ දැන් ඊගාවදී අපි ප්‍රශ්නයන් යම්සිදී මාද කල්පනා කරා ඇයි දෙවියන්වහන්සේ ලෝකෙට මේ තරම් ආදරේ නමුත් ඇයි දෙවියන්වහන්සේ දේව තාත්තා මේ ලෝකෙට ආවේ නැත්තේ? ඒ වෙනුවට උන්වහන්සේ තමන්වහන්සේගේ පුත්‍රයන් වහන්සේව එවන්නේ. අපි ඒක හැමෝම දන්නවා. ඉතින් කවුරු හරි කෙනෙක් හිතන්න පුළුවන් අපි දැන් රෝම 3:15 විස්තර කරනවා දෙවියන්වහන්සේ ලෝකයට කොච්චර ප්‍රේම කරාද කිව්වොත් තමන්වහන්සේගේ ඒකජාතක පුත්‍රය ඇවිල්ලා. ඒතර කාට හරි ප්‍රශ්නයක් අහන්න පුළුවන්. ඇයි දෙවියන්වහන්සේ තමයි මම උන්වහන්සේ තමයි අපේ තාත්තා. එතකොට ජේසුස් වහන්සේ වගේ අපේ තාත්තා. එතකොට උන්වහන්සේ එන්නේ නැතුව ඇයි ජේසුස් වහන්සේ වෙව්වේ කියන එක. ඊගාව දැන් අපි ගැන පොඩ්ඩක් කතා ගන්න ඉස්සෙල්ලා අපි ගීතිකාවට සම්බන්ධ වෙමු. අනිත් නංගි ගීතිකාවක් කියන්න පුළුවන්. අන්මිනේනාගා వాడిను సుదతునే హల్దేపురా గురువా కిందురా సోబగే ఆసరను పియే వాడిను వరం దేనబియే Isage
එළිය පරාණි වඩිනු අප සොයා දේවන් පහන් මිනි නගා වඩිනු සුදතුනි හද පුරා ගුරුවා ඉදුරා සොබගේ ඉවන වේසෙදී එවනගිමන් පෙළුමෙදී දුගේ පලපෙයස් වැසුම් සුදත් සුරිදුනේ දේවන් පහන් මිනි නගා වඩිනු සුදතුනේ හද පුරා ඉඳුරා සොබගේ ඇදයන් සැඳැන් ඔබට ගැතිව ඔබ පතා සිටින සෙමට සත්වරම් පිහිට දෙනු වඩා දේවන් පහන් මිනි නගා වඩිනු සුදතුනි හද පුරා වගුරුවා කිඳුරා සොබගේ ස්තුතියි ස්වාමිනී ඔබ වහන්සේට ස්තුතියි පියාණනි ඔබ වහන්සේට ප්‍රශංසා වේවා ජීවමාන දේශනේ ඔබ වහන්සේට ආරම්භයක් ලබා දී ඔබ වහන්සේගේ සුසෝ වචන අප පෝෂණය කරනාට ඔබ වහන්සේට ස්තුතියි ජීවමාන දේශනේ පාර ගන්නාට සෑම සියලු දෙනා ඔබ වහන්සේගේ පිටුමෝදට පාරාගෙන ඔබ වහන්සේගේ දේව වචනයෙන් අප පෝෂණය කරනාට ස්තුතියි අබ්බා තාත්තේ ඔබ වහන්සේගේ සදාකාලික ස්තුති වේවා පියාණනි ඔබ වහන්සේ දන්නවා විදේශීය අධිපත්‍යයක් වශයෙන් සියලු ප්‍රශ්නයක් අතුපත්තු සෑම සියලු දේම ඔබ වහන්සේ දන්න නිසා ඔබ වහන්සේට සෑම සියලු දෙනා බාරදී ඔබ වහන්සේට ස්තුති ප්‍රශංසා කරනවා පියාණනි ඔබ වහන්සේ අපගේ අබ්බා තාත්තා නිසා අපට කඩයන්ලා සෑම සියලු දේම ඔබ වහන්සේට කියන්න අපට ප්‍රේම නිසා ඔබ වහන්සේට ස්තුති කියනවා පියාණනි ස්තුති ජීවමාන දේශනේ ස්තුති මාගේ තාත්තේ ඔබ වහන්සේට ස්තුති පියාණනි Praise the Lord, praise the Lord, praise the Lord, praise the Lord. ස්තුති දේශනීය වහන්සේ ස්තුති තාත්තේ ස්තුති මාරණන වහන්සේ අප සෑම සියලු දෙනාම වහන්සේගේ සුද්ධෝ දෑ ලබා ගන්න දේශනීය වහන්සේගේ දේව වචනයෙන් අප පෝෂණය කරනවා ස්තුති ඥානි ස්තුති දේශනීය වහන්සේ ප්‍රශංසා වේවා ගෞරව වේවා මහිමය වේවා ස්කාර වේවා හalleluya හalleluya ස්තුති සියල්ල කලකිය වහන්සේට ප්‍රශංසා වේවා පියාණනි වහන්සේ අපගේ දිව වෛද්‍යවරයාණන් නිසා වහන්සේට ස්තුති වේවා සුව කරන්න සෑම දෙනින් රෝගී වෙන්න සෑම සියලු දෙනාම වහන්සේට මාසුව කරන්න වහන්සේට ස්තුති පියාණනි ස්තුති උපහැරම් කිසියක් අපේ අපගේ සත්‍යයන් ආදර දේශී ඔබ වහන්සේට ස්තුති දාතේ ඔබ වහන්සේට ප්‍රශංසා වේවා Thank you, Lord. Hallelujah. නමස්කාර වේවා පියාණනි වහන්සේට
Vapiane, Bohante, Stuti, Praise the Lord, Bohante, praise the Bohante, Lord, Stuti, praise the Lord. Stuti, Piane, Bohante, Prasansa, Hare Prasansa, Veva, Piane, Gauram, Hare Veva, Haime, Veva, Namaskar, Veva, Piane. Hallelujah. Hallelujah, 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 Stuti, Stuti. Prasansa, Veva, Thank you, Prasansa, Lord. Praise the Lord. Namaskar. Namaskar, Veva. Stuti, stuti, stuti. Stuti, Deshe, Prasansa Stuti, Deva, Bohante, Prasansa. Prasansa Deva, Prasansa Deva, Hallelujah. Prasansa Deva. Hallelujah. Namaskar Deva, Namaskar Deva. Mahade Stuti, Hey, Bohante, Prename Stuti, Piane, Sankoriam. Stuti. Hey, Yes, Lord, hallelujah. Vinama Piano, Bohante, Namaskar, Veva, Namaskar, Lori Hare Nama Stuti, Sekho, Piane, Hariman Bohante. Karana Bohante, Moko, Stuti, Stuti, Bohante, Prasansa, Veva. Prasansa, Veva, Prasansa, Veva, Namaskar, Veva. හොඳයි. දැන් අද අපි දැන් බලන්න යනවා දෙවෙනා සර්ජනා සුදු ත්‍රිත්‍ය දැන් අපි දැක්කා ජේසුනා සුදු ත්‍රිත්‍ය දෙවෙනි තැනාංශය තමයි අර තවත් දේවදූතයන් දෙන්නෙක් එක්ක තුන් දෙනෙක් මිනිස්සු තුන් දෙනෙක් වගේ එන්නේ ඊට පස්සේ ආබ්‍රහාම් එක කතා කරන්නේ දෙන්නෙක් යනවා කියන්නේ දේවදූතයන් දෙන්න යනවා සොදොම් සහ ගොමෝරා වෙතට දෙවියන් වහන්සේ නැත්නම් යහෝවේ දෙවියන් වහන්සේ ආබ්‍රහාම් එක නවතිලා ඉන්නකොට තමයි ආබ්‍රහාම් දෙවියන් වහන්සේ එක කතා කරන්නේ කතා කරලා මේ පුළුවන් නම් ඒ සොදොම් සහ ගොමෝරා විනාශ කරන එකකින් නවත්ත ගන්න. හොඳයි. එතකොට දැන් අපිට ඊගාට දැන් අපි ප්‍රශ්න ඇවිල්ලා දැන් අපි දන්නවා තමන්වහන්සේ දැන් ජේසුස් වහන්සේ වෙනුවෙන් තමයි අපි ඉස්සෙල්ලා ඉගෙන ගත්තා. වෙනස් මාටි පොඩක් මියුට් කරගන්නවා සද්ද එනවා. එතකොට දැන් අපි දැක්කා දෙවියන් වහන්සේ තමන්වහන්සේගේ පුත්‍රයන් වහන්සේ එවන්නේ. කියන්නේ සුදු ත්‍රිත්‍යේ දෙවෙනි දැන් වහන්සේ තමයි අපි දැක්කේ අර මම්රේ කියන ස්ථානයේදී ආබ්‍රහාම්ට ප්‍රකාශ වෙලා මේ ආබ්‍රහාම් එක්ක ඉඳගෙන දෙව්දූතයන් දෙන්නා ගියාට පස්සේ ආබ්‍රහාම් එක්ක කතා කරන්නේ. ඉතින් කතා කරනකොට අපි දකිනවා මෙතන බොහෝ වචන නැත්නම් බොහෝ දේවල් උන්වහන්සේ අපට කතා කරනවා. ඒතර මේ තමයි දෙවියන්වහන්සේ අපි තාත්තා ජේසුස් වහන්සේ අපි ලොකු අය දැන් මේ ඉන්නේ. ඒතර එයා එක්ක අපිට ඕන වෙලාවක ඕනම දෙයක් කතා කරන්න පුළුවන් අද උනත්. මොකද උන්වහන්සේ ඊයේ තද සදාකාලට මේකාකාරයි. ඉතින් මේක මේ පරණ කිසිම මේ හැම වචනයක් තුළින්ම උන්වහන්සේ අපිට උන්වහන්සේගේ ප්‍රේමී පණිවිඩ අනාවරණය කරනවා. ඒකට අපිට උන්වහන්සේ දැන් මේ මම්රේ වල නැත්නම් ආබ්‍රහාම් ප්‍රකාශනා වූ ජේසුස් වහන්සේ අප තුළ ඉන්නවා. දැන් අද අපිට ඕනම වෙලාවක ඕනම තැනක කිසිම වෙනසක් නැතුව උන්වහන්සේට කතා කරන්න හැමකම් දෙන්නට උන්වහන්සේට ස්තුති කියන්නට ඕනම දෙයක්. උන්වහන්සේ ඔබ කැමති නම් උන්වහන්සේ එක්ක වාද කරන්න එහෙම නැත්නම් මැදහත් වෙන්න මේ ආබ්‍රහාම් කරා වගේ කරන්න පුළුවන්. හොඳයි. දැන් ඊගොල්ලෝ දැන් අපි තේරුම් ගන්නට යන්නේ ඇයි මේ ප්‍රශ්නේ කවුරුද අහන්න පුළුවන්. පියාණන් වහන්සේ තමයි මේ හැමදාම මවන්නේ. ඒතර ඇයි පියාණන් වහන්සේ එන්නේ නැතුව මේ ලෝකෙට ඇවිල්ලා කුරුසයේ දැන් ජේසුස් වහන්සේ කළා උදේ කරන්නේ නැතුව තමන් වහන්සේගේ ඒකජාත පුත්‍රයා වань. ඉතින් ඒකට එක හේතුවක් තමයි මේ හැම දෙයක්ම මවන්නේ උන්වහන්සේ වෙනුවෙන් කියලා බයිබලයේ අපි ඉගෙන ගත්තා. මුලින් උත්පත්ති වෙනක පැහැදිලි වෙනවා. ඒතර ජේසුස් වහන්සේ තමයි මේකේ අයිතිකාරයා. නැත්නම් මේ හැම දෙයක්ම උන්වහන්සේට බාර දීලා තියෙන්නේ. හොඳයි. ඉතින් ඒක තව ටිකක් අපි තේරුම් ගන්නට අපි ඉස්සෙල්ලාම පළවෙනි දේ වචනේ මේ ස්ක්‍රීන් එකේ දැන් තියෙනවා. කවුරු හරි කියනවද? නංගි කියනවද? මං කියන්නම් අයියේ. තව දුරටත් දෙවියන් වහන්සේ මෝසෙස්ට කතා කොට ආබ්‍රහම්ගේ දෙවියන් වහන්සේද ඊසාක්ගේ දෙවියන් වහන්සේද යාකොබ්ගේ දෙවියන් වහන්සේද වන ඔබ සැමගේ පියවරුන්ගේ දෙවියෝ ස්වාමින් වහන්සේ ඔබ සැම වෙතට මා එසුවේයයි ඊශ්‍රායල් පුත්‍රයන්ට කියන්න. මෙය සදාකාලිකව මාගේ නාමය. මෙය සියලු පරම්පරාවන්ට මාගේ සංඥා නාමය. දෙවියන් වහන්සේට ස්තෝත්‍ර වේවා. දැන් මෙතන පසුබිම ඇවිල්ලා දැන් නික්මයන් පොතේ මෝසස්ට උන්වහන්සේ අර ගහක් ගිනිගෙන දැවෙනවා ඒ දර්ශනයෙන් ප්‍රකාශ වෙලා දැන් මෝසස්ට කියනවා ගිහිල්ලා තමන්ගේ ඉස්රායල් වංශය බේර ගන්න කියලා. දැන් මෝසස් අහනවා උන්වහන්සේගෙන් ප්‍රශ්නයක්. මොකද ඒ කාලේ
ඔව් sorry. ඊශ්‍රායල් වංශය අවට හිටිය හැම ජාතියකටම දෙවි කෙනෙක් හිටියා. ඒ දිව්‍යයන්ට නමක් තිබුණා. ඉතින් ඒගොල්ලෝ පුරුදු වෙලා තිබුණේ ඒ එක දෙවිවරු බොහෝ අය හිටියා. ඒතර එක දෙවියන් මේ නම් වලින් තමයි ඒගොල්ලෝ වන්දනාමාන කරේ. එතකොට දැන් ඒ නිසා මොසස් අහන උන්වහන්සේගෙන් දැන් උන්වහන්සේ කියනකොට ගිහිල්ලා තමන්ගේ වංශය බේර ගන්න කියලා විශාල වංශේ මොසස් අහනවා මං කවුරු මොන දෙවියන්ද කියන්නේ. මොකද මේ පළවෙනි වරට තමයි දැන් පළවෙනි වරට තමයි දෙවියන් වහන්සේව හම්බවන්නේ මොසස් මෙතනදී. මොසස් දන්නේ නැහැ දෙවියන් වහන්සේ කියන. දැන් මේ දෙවියන් වහන්සේ කතා කරලා මේ අහන ප්‍රශ්නේ මම මොන නමද වහන්සේගේ නම මොකක්ද කියලා. දැන් මෙතන මේ සිංහල මේකේ පරිවර්තනයේ කුමාරි ඒක පස්සේ එන පදවල පෙන්නනවා. මෙතනදී උන්වහන්සේ කියන්නේ මම ජෙහෙවා මම වෙමි. ස්වයම්බු එහෙම නැත්නම් මම යම්සි ආකාරයේ සිටිනසේක්ද ඒ ආකාරයම කියන්නේ වෙනත් කෙනෙක් කියන්නේ මම කවදාකවත් වෙනස් වෙන්නේ නැහැ. ඊයේ තද සදාකාලට මේක ආකාරයි. මම වෙමි. මොකද මේ හැම දෙයක්ම ඇවුවා වූ දෙවියන් වහන්සේ කොහොමද තමන්න අඳුරලා දෙන්නේ නමකින්. ඒක සීමා වෙන්නේ නැහැ නමක එක නමකට. නමුත් උන්වහන්සේ දැන් යේසුස් කියන නාමය මනුෂ්‍යයන්ට දුන්නේ උන්වහන්සේ මේ ලෝකෙට මිනිස්සු වගේ අවකාශයට අවස්ථාවකදී. මොකද හැම මිනිහෙම නමක් තිබෙනවා නේද? ඒ වගේ ඉන්ස නමක් දෙන්න ඕන. නමුත් දැන් දෙවියන් වහන්සේ කොහොමද කියන්නේ Taman ගැන? මම හැම දෙයකම ඊටද සදාකාලික හිටියව ජීවමාන දෙවියන් වහන්සේ හැම දෙයකම මෙවුන් කාර්ය මේ ගොඩාක් දේවල් තියෙනවා. ඒ නිසා උන්වහන්සේ මේ ඔක්කොම Taman වහන්සේට කියන දේවල් අසීමිතයි. ඒතර ඒ ඔක්කොම එකට එකතු කරලා කියනවා මම මේ කියන්නේ මම වගේ තව කෙනෙක් නෑ. මොකද මම තමයි හැම දෙයකම ආරම්භය අවසානයේ අනාදිමත් කාලේ පටන් ඉන්නවා. අනාදිමත් කාලේ පටන් අනාදිමත් කාලය පුරාම ජීවත් වෙනවා තව. මේ හැම දෙයක්ම. ඒක අදහස් කරන්නේ ජෙහෙවා කියන එක කොහොමරි මේක ඊට පස්සේ වෙනවා. මෙතනදී ඒක ප්‍රකාශ වෙන ඉතින් කියන්නේ ස්වාමීන් වහන්සේගේ. ඔබ පියවරුන්ගේ දෙවියන්ස්. ඒකත් ඇත්ත. නමුත් එතනදී ඉංග්‍රීසි පරිවර්තන මුල් පරිවර්තන වල දිනවා ජෙහෙවා කියන නම. ඊට පස්සේ ඊගව මම කියන පොඩි කොටසක් නික්මයාම 15 වන ස්වාමීන් වහන්සේ යුද දක්ෂේකි. උන්වහන්සේගේ නාමය ස්වාමීන් වහන්සේ. අද මෙතනදී තෙන්න ඕන උන්වහන්සේගේ නාමය ජෙහෙවා කියලා. දැන් ගීතාවලියේදී කියනවා. මෙතෙන් ඊගායක ජෙහෝවා නම් වූ ඔබ පමණක් මුළු පොළොවට මහෝත්තමයන්න් වන බව ඔවුන් දැනගන්නා පිණිස ඔහු සදාකාල ලැජ්ජාවී තැතිගත්තා. එසේය වියෝල් වී නාශ වෙත්තා. ඒක දැන් ගීතාවලියේ මේ සිංහල පදයෙන් පෙන්නනවා යෙහෝවා ජෙහෝවා කියන එක. ඒකෙන් අදහස් කරන්නේ මම වෙමි. ඒතර උන්වහන්සේගේ නම මේක මූලික පදනමයිලා උන්වහන්සේ නමක් දීලා තියෙනවා. මම වෙමි. ඒක දැන් ජෙහෝවා දෙවියන් වහන්සේ කියලා කතා කරනකොට අද අපි උන්වහන්සේට කතා කරන්නේ. උන්වහන්සේ ඇහෙනවා. ඒක තමයි උන්වහන්සේ කියන්නේ ඔහු සදාකාල මුළු පොළොවට මහෝත්තමයන්න් වන බව දැන. ජෙහෝවා නැත්නම් ජෙහෝවා නම් වූ ඔබ පමණක් මුළු පොළොවට මහෝත්තමයන්න් වන බව ඔවුන් දැනගන්නා පිණිස ඔහු සදාකාල ලැජ්ජාවේ නැතිගත්වා එසේ වියෝල් වී විනාශ වෙත්තා. හොඳයි. දැන් තවත් දේවචනයකට අපි කවර් ගියා. පසුව යේෂුවාද කාද්මියෙල්ද හානානිද පෂද්නෝයාද ශෙරබියාද හෝදියාද ශෙබනියාද පෙතෂීහාද යන ලෙවිවරු කතා කොට ඔබ සැම නැගිට ඔබ සැමගේ දේවී ස්වාමින් වහන්සේට සදාකාලයෙන් සදාකාලයට ප්‍රශංසා කරන්න. එසේය සියලු ප්‍රශංසාවටත් වර්ණනාවටත් වඩා උසස්ව තිබෙන ඔබගේ තේජවන්ත නාමයට ප්‍රශංසා වේවා. ඔබම ඔබට පමණක්ම ස්වාමින් වහන්සේය. ඔබ ස්වර්ගය සහ ස්වර්ගවල ස්වර්ගයේද එහි සියලු සේනාවන්ද පොළොව සහ එහි මතු පිට ඇති සියල්ලද සමුද්‍රය සහ එහි ඇති සියල්ලද මැවුසේක. ඔබ මේ සියල්ල රක්ෂණය කරනසේක. ස්වර්ග සේනාවද ඔබට නමස්කාර කෙරෙහිති. හොඳයි. දැන් මෙතන නේමියා කියන අනාගතවත් දිවස්වරයක් කියනවා. මේ මෙතනදී කියන නම් කීපයක් ලියවරු ඒගොල්ලෝ කතා කොට ඔබ සම නැගිට ඔබ සමගී දෙවියෝ ස්වාමීන් වහන්සේට සදාකාලයෙන් සදාකාලයට ප්‍රශංසා කරන්න. එසේය සීල ප්‍රශංසා වලටත් වර්ණනා වලටත් වඩා උසස්ව තිබෙන ඔබගේ තේජවන්ත නාමයට ප්‍රශංසා වේවා. ඔබ පමණක්ම ස්වාමීන් වහන්සේ. ඔබ ස්වර්ගයේ සහ ස්වර්ගවල ස්වර්ගයේද එහි සියලු සේනාවන්ද පොළවේ සහ එහි මතුපිට ඇති සියල්ලද සමුද්‍රයේ සහ එහි ඇති සියල්ලද මැවුසේක. ඔබම ඒ සියල්ල රක්ෂණය කරනසේක. ස්වර්ග සේනාවද ඔබට නමස්කාර කරති. මේ හැම දෙයක්ම සත්‍ය. දැන් මේ වචන වලින් කියන්නේ ඔබ ස්වාමීන් වහන්සේ. ඒ ස්වර්ග අපි දන්නවා ස්වර්ග හතක් තියෙනවා. ඒතර මේ හැම ස්වර්ගයකම උන්වහන්සේනේ හත්වෙනි ස්වර්ගය. ඒතර ඒ සියලු සේනාවද පොළොව සහ ඒ මතුපිට ඇති සියල්ලද සමුද්‍රය සහ ඒ ඇති සියල්ලද මැවුසේක. මැවුවා විතර නෙමෙයි ඔබ මේ සියල්ල රක්ෂණය කරනසේක. මතකද යේසුස් වහන්සේ කියන්නේ අර අපිට කන බොන දේ ගැන වෙහෙසෙන්න එපා.
බලන්න මේ කුරුල්ලන් ගැන මානෙන් ගැන. ඉතින් කතා කරලා කියනවා මේ දේම. මේ ඔබගේ දෙවියන් වහන්සේ තමයි මේ ගන්න බලාගන්නේ රක්ෂණය කරන්නේ. මේ කුඩා මේ තරම් නොවටිනාය දේවල් උන්වහන්සේ මේ තරම් ලස්සනට සරසනවා නම් එයා පෝෂණය කරනවා නම් නුඹලා ඊට වඩා විතරම උන්වහන්සේට වටිනවා. උන්වහන්සේගේ ඒකජාතක පුත්‍රයා පවා බිලි පූජාවක් වෙනට සලස්වා වූ දෙවියන් වහන්සේ ඒ තරම් ඔබවත් මාවත් උන්වහන්සේට වටිනවා. ඒක තමයි ජේසුස්වහන්සේ මූලිකව අනාවරණය කරේ. දෙවියන් වහන්සේ අපිට කොයිතරම් ආදරය කරනවද කියලා. එතකොට මේක මේ අහම්බෙන් කරන්නේ මේ පරණ කිසිමේ පවා දෙවියන් වහන්සේ අනාවරණය කරමින් ආවා තමන් වහන්සේ කවුද කියන එක. ඒතර අපිට තේරෙනවා මේක දැන් මේ උන්වහන්සේ කියන වචනයක් අපි මේ දිගටම දැක්කා වගේ පරණ කිසිමේ අලුත් කිසිමේ මේ හැම දෙයක්ම සම්පූර්ණයෙන්ම සත්‍යය කියන එක. හොඳයි ඊගාම එකක් අපි කියමු. එසේ මෙයයි මම සැබවින් දනිමි. නමුත් මිනිසයා දෙවියන් වහන්සේ ඉදිරියේ ධර්මශ්‍රේෂ්ඨ වන්නේ කෙසේද? උන්වහන්සේ ඔහු සමග විවාද කරන්නට කැමැති වුණොත් උන්වහන්සේට දහසකින් එකකටවත් උත්තර දෙන්න ඔහුට බැරිය. උන්වහන්සේ සිතින් ප්‍රඥාවන්තය, ශක්තියෙන් බල සම්පන්නය. උන්වහන්සේට විරුද්ධව සිත් දැඩි කරගත සිත් දැරිගෙන සමාදානයෙන් වර්ධනය වුණේ කවුද? උන්වහන්සේ හදිසියෙන්ම කඳු පහ කර තමන්ගේ උදහසින් ඒවා පෙරලා දමනසේක. උන්වහන්සේ පොළව ඒකේ ස්ථානයෙන් සොලවා හරිනසේක. ඒකේ කණුද සැලුණේය. ඉර නොපායන හැටියට උන්වහන්සේ අරණ කරනසේක. තාරකා මුද්‍රා කර තබනසේක. උන්වහන්සේ පමණක් අහස දිගාරිනසේක. මුහුදු රැළ පිටද ඇවිදිනසේක. උන්වහන්සේ මහා වලසාද මුව සිරසද හත්දින්නද දක්ෂිණ නිවාසයේද සාධනසේක. උන්වහන්සේ සොයා දැනගන්නට බැරි වූ මහත් දේද ගණන් නැති පුදුම දේවල් කරනසේක. හොඳයි. අපි පොඩක් අපරණ කරලා බලමු. මොකද මෙතනදී උන්වහන්සේ කවුද කියන එක පෙන්නනවා. හොඳයි. එසේමයි මම සැබවින්ම දනිමි. නමුත් මිනිසයා දෙවියන් වහන්සේ ඉදිරියේ ධර්මිෂ්ඨ වන්නේ කෙසේද? උන්වහන්සේ ඔහු සමග විවාද කරන්න කැමති වුණොත් උන්වහන්සේට දහසකින් එකකටවත් උත්තර දෙන්න ඔහුට බැරිය. උන්වහන්සේ සිතින් ප්‍රඥාවන්තය, ශක්තියෙන් බල සම්පන්නය. උන්වහන්සේට විරුද්ධව සිත් දැඩි කරගෙන සමාදානයෙන් වර්ධනය වුණේ කවුද? මේක තමයි වැදගත් වචනයක්. අපි උන්වහන්සේට විරුද්ධ වෙනවා නම් සිත් දැඩි කර ගන්නවා නම් අපිට තියෙන සමාදානේ කවදාකවත් වැඩි වෙන්නේ නැහැ. සමාදානේ අපි නැති වෙලා යනවා. අපි උන්වහන්සේට ඉඩ දෙන ප්‍රමාණයක් අපි උන්වහන්සේ කියේ මම ආවේ සාමය දෙන්නට. ලෝකයා දෙන්නක් වෙන්නේ නෙමෙයි. ඒතර දැන් උන්වහන්සේට අපි විරුද්ධ වැඩ කරනකොට ඒ නිසා තමයි අපේ සාමය ප්‍රීතිය අපෙන් පලාවා යන්නේ. මොකද අපි උන්වහන්සේට ඒකාබද්ධ වෙන මොකද උන්වහන්සේ අපව මාර්ග දෙන උන්වහන්සේ සඳහා උන්වහන්සේට ඒකාබද්ධ වෙන ප්‍රමාණයට අපි උන්වහන්සේගේ කොටසක් වෙනවා. උන්වහන්සේගේ ප්‍රීතිය සාමය මේ හැමදේම අයිති වෙන්නේ අපි උන්වහන්සේ එක්ක ඒකාබද්ධ වෙන. ඒකයි සුද්ධ පාර්තමා නිතරම කියන්නේ මම ඒකාබද්ධ united with Christ. උන්වහන්සේට ඒකාබද්ධ වුණ වෙලා ඉන්නේ උන්වහන්සේ. ඉතින් සුද්ධ පාර්තමා අපට ආරාධනා කරන්නේ එතුමා මගේ උන්වහන්සේ එක්ක ඒකාබද්ධ වෙන්නට. ඒතර උන්වහන්සේ සිතින් හරි. උන්වහන්සේ හදිස්සියෙම කඳු පහ කර තමන්ගේ උදහසින් ඒවා පෙරලා දමනසේක. උන්වහන්සේ පොළවේ ඒකේ ස්ථානෙන් සොලවා හරිනසේක. ඒකේ කණුද විවුලන්නේය. ඉර නොපායන හැටියට උන්වහන්සේ අනකරනසේක. තාරකා මුද්‍රා කර තබනසේක. උන්වහන්සේ පමණක් අහස දිගාරනසේක. මුහුදු රැළ පිටද ඇවිදිනසේක. මුහුදු රැළ පිටද ඇවිදිනසේක. අපි දකිනවා ජේසුස් වහන්සේ නර ගෝලයන් බෝට්ටුවේ ඉන්නකොට මුහුදු රැළ පිට උන්වහන්සේ ඇවිදගෙන ආවා. එතකොට මේ අලුත් පරණ දිස්නේ සිද්ධ වෙන දේවල් නැත්නම් ප්‍රකාශ කරන දේවල් අලුත් දිස්නේ සිද්ධ වෙනවා. එතකොට උන්වහන්සේ සොයා දැනගන්න බැරි වූ මහත් දේද ගණන් නැති පුදුමවල්ද කරනසේක. මේ දෙවියන් වහන්සේව අපි දන්නවා උන්වහන්සේව හඳුන්වලා දීලා ඉවරයක් නැහැ. නමුත් යම් සිද්ධියකින් උන්වහන්සේව අනාවරණය කරනවා. ඊගායක කුඩා එක මම කියන්න. කුසෙහි මෑසදු උන්වහන්සේ ඔහුත් නොසෑදුසේක්ද? ගර්භයේ අප තනුවේ එක්කෙනෙක්ම නොවේද? එතකොට එන මේ දෙවියන් වහන්සේ මේ හැම දෙයක්ම මවන්නේ තමන් වහන්සේ තනියම. එතකොට දැන් මේ කුසෙහි මාසදු උන්වහන්සේ කියන්නේ අපි හැම කෙනෙක්ම තමන්ගේ කුසෙහි ඉන්නකොට වැඩුණේ උන්වහන්සේම. ඒ උන්වහන්සේ අපි කියා. උන්වහන්සේ එතකොට දැන් මාව වැඩි උන්වහන්සේ ඔහු නොසෑදුසේක්ද? දැන් අපි වෛර කරන අපි තරහ අපි පරිගණ්ඩ යන අය ගැන අපිට කතා කරන්න පුළුවන්. මං වගේම උන්වහන්සේ මේ මිනිස්යාව හැදලා තියෙනවා තමන්ගේ මව් කුස තුළ. ගර්භයේ අප තනුවේ එක්කෙනෙක්ම නෙවෙයි. උන්වහන්සේ තමයි මේ අපි හැම කෙනෙක්ම මවන්නේ. බලන්න පරණ ජීවිතේ ඉඳලා මේ යථාර්ථය අපිට උන්වහන්සේ පෙන්වන්න කරන හැටි. හොඳයි. ඊගායකත් කියන්න නුඹේ මිදුම්කාරයා වූ කුසේ පටන් නුඹ සෑදුවා වූ ස්වාමීන් වහන්සේ මෙසේ කියනසේක. ස්වාමියෝ මම සියල්ලම කරන්නා වූ තැනන් වහන්සේය.
මම වනාහි තනියම ආකාශ මණ්ඩලය දිගහරින්නා වූ අන් කිසිවෙකු නැතුව පොළව අතුරන්නා වූ තරන් වහන්සේ. හොඳයි. මෙතන කියන්නේ ඔව් ඊගාවක් කියන්නේ අප සියල්ලන්ට ඇත්තේ එක පියා නොවේද? අප මැව්වේ එක දෙවියන් වහන්සේ නොවේද? අපේ පියවරුන්ගේ ගිවිසුම කෙලසන හැටියට අපි එකිනෙකාට විරුද්ධව මක් නිසා දෝයි ක්‍රම් කරමුද? දෙවනාංශයට ප්‍රශංසාව. අපි බලමු පොඩ්ඩක් නැවතලා මොකක්ද ජෝ මේ හැම එකක්ම පරණ කිසි මේවා. ඒතර ජේසුනාංශෙන්ද අවුරුදු 10 ගානකට ඉස්සෙල්ලා ලියුණ දේවල්. නුඹේ මුදුන් කරුවා වූ කුසේ පටන් නුඹ සෑදුවා. මේ හැම කෙනෙක්ම ස්ථිර කරනවා. අපි ගිය පාර දැක්ක කොහොමද ජේසුනාංශ ගැන අපි කතා කරා මේ හැම වචනයකින්ම ස්ථිර කරේ. ඒ වගේම ජේසුනාංශේ කතා කරපු දේවල් අනාවරණය කරපු දේවල් පරණ කිසිමේ පවා අනාවරණය කරමින් සිටියා. හැබැයි සම්පූර්ණ අනාවරණය එන්නේ ජේසුනාංශය තුලින්. අලුත් කිසිම තමයි සම්පූර්ණ කරන්නේ පරණ කිසිම. මිදුල ඒකට අපිට කියනවා නුඹ සෑදුවා වූ තමන්ගේ කුසේ පටන් නුඹ සෑදුවා ස්වාමීන් වහන්සේ මෙසේ කියනසේක. ස්වාමී මම සියල්ල කරන්නා වූ තැන වහන්සේ මම වනායි තනියම ආකාශ මණ්ඩලයේ දිගාරින්නා වූ අන් කිසිවක් නැතුව පොළවේ අතුරන්නා වූ තැන වහන්සේ. කියන්නේ දෙවියන්වහන්සේට කාගේවත් උදව් අවශ්‍ය නැහැ. උන්වහන්සේ ස්වයම්භූ. උන්වහන්සේ හැම බලයක්ම තියෙනවා. ඒ මේ හැම දෙයක්ම වල තියෙනවා. ඊට පස්සේ කියනවා අප සියල්ලන්ටම ඇත්තේ එක පියා නෙවෙයිද? අපි දන්නවා ජේසුස් වහන්සේ ඇවිල්ලා අර ස්වර්ගයේ වැඩ සිටින යාඥාව තුලින් අපිට අනාවරණය කරන්නේ උන්වහන්සේ අපි හැමෝගෙම පියා කියලා. හැබැයි දැන් මලාකී කියන්නේ පරණ කිසිමේ පවා ඒ ගැන කතා කරලා තියෙනවා. අප සියල්ලටම ඇත්තේ එක පියා නෙවෙයිද? අප මැව්වේ එක දෙවියන් වහන්සේ නෙවෙයිද? එතකොට අපේ පියවරුන්ගේ ගිවිසුම කෙලසන හැටියට අපි එකිනෙකාට විරුද්ධ මක් නිසාද ද්‍රෝහිකම් කරමුද? දැන් මෙතනදිත් අපිට පේනවා මේ අපි හැමෝම ගියම දෙවියන් වහන්සේ තාත්තා පියා. ඒතර අප හැමෝම මැව්වේ උන්වහන්සේ. මම කුසේ පටන් ඒතර අපේ උන්වහන්සේ දායනම ගිවිසුමක් දීලා තිබුණා එකිනෙකාට ප්‍රේම කරන්න. අපේ පියවරුන්ගේ ගිවිසුම කෙලසෙන මොකද ජේසුස් වහන්සේ ඊශ්වර වහන්සේක ගිවිසුමක් දාගන්න තිබුණා. නමුත් ජේසුස් වහන්සේට තමයි මේ නව ගිවිසුම පටන් ගන්න සම්පූර්ණ තමන් ගාන්සගේ ලේවලින්. එතකොට ඒ ගිවිසුම කඩමින් අපි එකිනෙකාට විරුද්ධ වෙන්නේ මක් නිසාද කියලා එදා ඉඳන් අහනවා. මොකද අපි හැමෝම එකම දෙවියන් වහන්සේ අපි හැමෝම එකම තාත්තා. ඒ කියන්නේ අපි පුතාලා දුවලා හැමෝම අපේ පියවරුන්ගේ ගිවිසුම කෙලසෙන හැටියට අපි එකිනෙකාට විරුද්ධව මක් නිසාද අපි එකිනෙකාට ද්‍රෝහිකම් කරන්නේ. ඊගා වචනේ කියනවා සියල්ල මැව්වා වූ දෙවියන් වහන්සේ තුල සියලු කාලවල පටන් සැඟවී තිබුණා වූ රහසේ නියමයේ කිමක්ද කියා සියල්ලටම පෙන්වන්න. සියල්ල මැව්වා වූ දෙවියන් වහන්සේ තුල. ඒ කියන්නේ මේ හැම දෙයක්ම දෙවියන් වහන්සේ මගේ තාත්තා මාපු දේවල්. ඉතින් අපි දකිනකොට පරිසරයේ ලස්සන දෙයක් අපිට ඉබේම අපි දේව තාත්තට ප්‍රශංසා කරන්නට ඕන. මේ ඔබ වහන්සේගේ මැවිඩි මම ඔබ වහන්සේගේ මැවිඩිලා මගේ දරුවා මගේ භාර්යාව මගේ ස්වාම පුරුෂයා ඔබ වහන්සේගේ මැවිල්ලා. ඉතින් මේ යථාර්ථය අපි තේරුම් ගන්නට අවශ්‍යයි. ඒ නිසා තමයි අපි දන්නේ උන්වහන්සේ අපිට ප්‍රේම කරන්නේ තමන් වහන්සේ දෙන එකම දරුවා වශයෙන්. ඇයි? උන්වහන්සේගේ ස්වරූපයට හා ස්වභාවයට මැවුවා අපි උන්වහන්සේගේ දරුවන් බවට පත් කර තිබෙන නිසා දැන් මේ දරුවන්ට අවශ්‍ය ඒ දරුවෙක් වශයෙන් උන්වහන්සේගේ පැත්තෙන් හැම දෙයක්ම කරනවා. හරි එතකොට දැන් උන්වහන්සේ දැන් ජේසුස් වහන්සේලා සම්පූර්ණ කරත් මේ ගැන පරණ කිසිමේ ඉඟි නැත්තම් යම් අවස්ථාවලදී කතා කරලා තියෙනවා. හැබැයි මේ දිගටම දයානන්සේ අපි පුතා කියලා නැත්නම් දයානන්සේ අපි තාත්තා කියලා නොයෙකුත් දිවස්වල වලින් කතා කරලා තියෙනවා. නමුත් ඒ කාලේ තිබුණා වූ තත්ත්වය අනුව එයාට ඒක තේරුම් ගන්න බැරි වුණා. ඒක යම්සියාගේ යම් තේරුම් ගන්නට ඇති. නමුත් වැඩි දෙනෙක් තේරුම් ගත්තේ නැහැ. නමුත් උන්වහන්සේ එදා ඉඳන්ම ඉඟි දීලා තිබුණා දෙවියන්වහන්සේ අපේ තාත්තා කියලා. ඒක අපි සියල්ල මැවුවා දෙවියන්වහන්සේ තුළ සියලු කාලවල පටන් සැඟවී තිබුණා රහසේ නියමයේ කිමක්ද කියලා පෙන්වන්න. ඒ කියන්නේ අලුත් දිශින තමයි මේ හැම දෙයක්ම සම්පූර්ණයෙන්ම එළියට දාව වෙන්නේ ජේසුස් වහන්සේ තුලින්. අන්තිම දේ වචනේ කියනවා මක් නිසාද සියලුම ගෘහයෝ යම් අය විසින් සාදනු ලබති. නමුත් සියලු දේවල් පිළිතුරු දයන් වහන්සේ දෙවියන් වහන්සේ. ඒතර තව තනවාරණයක් කරනවා. අපි මේක තියදී ගෙවල් ඒ වගේ දේවල් එක බිල්ඩින් අපි හදනවා. නමුත් සියලු දේවල් පිළිතුරු දයන් වහන්සේ දෙවියන් වහන්සේ. ඒ නිසා තමයි අපි කරන හැම වැඩකදීම උන්වහන්සේගේ සහාය, උන්වහන්සේ කතා කරලා උන්වහන්සේගේ සැලැස්ම, උන්වහන්සේ කැමැත්ත හොයලා ක්‍රියා කරන්නේ. මේ හැම දෙයක් තුළින්ම දැන් ජේසුස් වහන්සේ කර ඒක සම්පූර්ණ කරා. නමුත් අපිට පේනවා මේ පරණ කිසිම කොච්චර සම්බන්ධද කිව්වොත් අලුත් කිසිමයි පරණ කිසිමයි මේ හැම දෙයක්ම මේ පරණ කිසිම ප්‍රකාශ වෙන සම්පූර්ණ වෙනවා අලුත් කිසිම තුල. මේක කොයිතරම් දෙවනාංශේ ජීවමානයි කියන එකට මීට වඩා තවත් සාක්ෂි අවශ්‍යද? මේ බයිබලෙ දිහා බලනකොට අපිට පේනවා ඒ කියන එක වචන දාලා උන්වහන්සේ වචනේ කියනවනේ. ඒ උන්වහන්සේ අහසක් පොළොවත් පහව යන්නේ නමුත් මාගේ එක වචනයක්වත් පහ නොවන්නේ.
ඒක ඇලපිල්ලක් එක ඇලපිට කිසිම දෙයක් කියන්නේ උන්වහන්සේගේ වචන වල කිසිම දෙයක් නැති වෙන්නේ නැහැ. දැන් අද අපි 2026 ඉන්නේ. ඒත් දැන් මේවා ලිව්වේ අපි බයිබලයේ ලෝකෙට එන්නේ 4 වෙනි ශිවාසී. ඒත් එදා ඉඳන්ම මේ වචනේ තියෙනවා. මිනිස්සු ඒවා සමහර ජීවිත පූජා කරලා මේ දේව වචනේ බේර ගන්නට. දේව වචනේ ඒ අය ජීවිත පූජා කරලා තමයි යගේ ලේ වලින් තමයි මේ බයිබලයේ දිගටම ඇවිල්ලා දැන් උන්වහන්සේගේ වචන අපට ඇවිල්ලා තියෙනවා. ඒ නිසා තමයි අපි තේරුම් ගන්න ඕනේ ඒකේ තියෙන වටිනාකම. මේ හැම වචනයකම දෙවනාංශිකේ විශ්යම හැම ඇවිල්ලාකම මවනකොට තිබුණා මේ බලය, මේ වචන තුල තිබුණා බලය ගැබ් වෙලා තියෙනවා. ඉතින් දැන් ඒවා අල්ලගන්න එක ඔබගේ මගේ යුතුකම. ඒ වගේම අපි දෙවනාංශිකේ දරුවෝ ඒ තුල ජීවත් වෙන එක ඔබගේ මගේ යුතුකම. දැන් ඔබට පුළුවන් ඕන දැන් නිදහස තියෙනවා. සම්පූර්ණ නිදහස දීලා තියෙනවා. නමුත් අද අපි තීරණයක් ගමු. උන්වහන්සේ මෙච්චරම තමන්වහන්සේගේ ඒකජාත පුත්‍රයා ඉවුවා නම් ජේසුස් වහන්සේ මෙච්චර මං වෙනින් දුක් විඳා නම් මට තියෙන ආදරය නිසා ඇයි මම මේ උන්වහන්සේ මේ වගේ පරිත්‍යාග කරලා ගෙනත් දුන්න ඔබටත් මට දුන්න දේවල් ඇයි මම අත්දකින්නේ නැත්තේ? ඇයි මම ඒවා ගැන මෙනෙහි කරන්නේ නැත්තේ? ඇයි මම ඒවා වලට වැඩි කාලයක් දෙන්නේ නැත්තේ? ඇයි මම ඒවා තේරුම් ගන්න උත්සාහ කරන්නේ නැත්තේ? අපේ ප්‍රශ්න, අපේ ආර්ථික ප්‍රශ්න, අපේ පෞල් වල ප්‍රශ්න, අනිත් අයගේ කියන්නේ විරුද්ධකාරයන්ගේ ප්‍රශ්න නොයෙකුත් දේවල් තුල අපි සමාජයට අතරමං වෙනවා. නමුත් අපි පුරුද්දක් කරගත්තොත් අපි තුල ගිපාර කතා කරා, අපි තුලින් සුද්ධාත්ම නාමයෙන් කතා කරන්න, ජේසුස් නාමයෙන් කතා කරන්න, හැම දෙයක්ම උන්වහන්සේට බාර දෙන්න. බයිබලයේ කියනවා ඔබගේ හැම දෙයක්ම යාඥාවෙන් හා කන්නලව්වෙන් උන්වහන්සේට ඔප්පු කරන්න. නිරන්තරයෙන්ම. ඉතින් ඒ වගේම දැන් මේ දේ වචන තුල අපි ධෛර්යමත් කරලා උන්වහන්සේට තව හැමදාම යාඥා කරන්න. කිසිම දවසක කිසිම වෙලාවක නවත්තන්න එපා. මොකද උන්වහන්සේ අපි තාත්තා දරවල තට්ටු කරන්න දිගටම. ඒක සමහරට කල්යයි මාසයක් දෙකක් කවුරුද කල්යන්න පුළුවන්. නමුත් උන්වහන්සේ දෙන්නේ හොඳම දේ අපිට. උන්වහන්සේ අපේ තාත්තා, උන්වහන්සේ අපි හැම දෙයක්ම දන්නවා. ඒ නිසා අපි ඒකයි සුදු පාල්තුමා තුලින් උන්වහන්සේ කියන්නේ සියල්ලේදී ස්තුති කියන්න අපඩවා යාඥා කරන නිතරම පිටවන්න. මේක තමයි දෙවියන් වහන්සේ ජේසුස් වහන්සේ තුල ඔබ පිළිබඳ සැලසුම. ඉතින් ඔබත් මමත් ප්‍රශංසාවේ දරුවෝ හැම දෙයකම ප්‍රශංසා කරනවා. නිරන්තරයෙන් ප්‍රශංසා කරනවා. මට මාසකයි යනස් මල්ලි අර තමන්ගේ මල්ලි කියන්නේ රෝසිගේ මල්ලි තමන්ට මෙතරම් අර ගල්කි 22ක් මග දාලා ගිහිල්ලා ඒක ලොකු ප්‍රශ්නයක්. හිතා ගන්නත් ප්‍රශ්නයක් ඇති වෙන මොහොතේදී උන්වහන්සේ යනවා දැන් ඔබට ප්‍රේම කරන්න පුළුවන්ද? ඉතින්දී මේ මල්ලිට ධානාංශ ඉස්සුට වෙන්න එයාට පුළුවන් වුණා. ඒකට ප්‍රතිචාරය දක්වන්න ධනාත්මක ප්‍රතිචාරය. ඉතින් යා මාස ගාණක් හැමදාම ටික ඇද්දා. ඒක ලොකු තාමත් අමාරු වැඩක්. නමුත් ඒ තුළ උන්වහන්සේගේ ලැබුණ ආශිර්වාදය. උන්වහන්සේ සලකලා උන්වහන්සේ අහනවා ඔබට දැන් ප්‍රේම කරන්න පුළුවන්ද? උන්වහන්සේ අපිට අභියෝග කරනවා. දැන් උන්වහන්සේ සමහරට අපිට අභියෝග කරනවා දැන් ඔබට විශ්වාස කරන්න පුළුවන්ද? ඔබ ඉන්න තත්ත්වය තුළ. ඉතින් එතනදී ස්ථීරව ඉන්න එක තමයි තමන්ගේ ගෘහය ගල් නැත්නම් මොකද්ද පර්වතයක් මත ගොඩනගා ගන්න. ඉතින් අපේ ජීවිතවල හැම කෙනෙකුටම පරීක්ෂාවල් එනවා. උන්වහන්සේ ඉඩාරිනවා. මොකද අපව වෙනස් කරන්නට, අපව අඹන්නට. කැමති ලෙසින් අඹට මැනවි කියලා අපි ලස්සන ගීතයන් ගායනා කරනවා. එතකොට ඒ අපි අඹනකොට අපිට රිදෙනවා. නමුත් අපි දන්නවා මේ දෙවියන්වහන්සේ මගේ තාත්තා අසීමිත ආදරය කරන කොන්දේසිලයිට ආදරය කරන උන්වහන්සේ මාතෘ ඉඳගෙන උන්වහන්සේ මම අඹනවා කියන එක. ඒ නිසා තමයි අපිට පුළුවන් වෙන්න ඕන හැම දෙයකදී සියල්ලේදී ස්තුති කියන්න, නොකඩවා යාඥා කරන්න, නිතරම ප්‍රීති වන්න. හොඳයි. දැන් අපි සුළු වෙලාවක් මේ උන්වහන්සේගේ වචන වලින් අපි ඉස්සෙල්ලාම පොඩක් හරි අපි මෙනෙහි කරගමු. උන්වහන්සේ අපගේ තාත්තා ඒ විතරක් නෙමෙයි උන්වහන්සේ අපි කෙනාට ප්‍රේම කරන්නේ උන්වහන්සේ අපිට ඉන්න එකම දරුවා වශයෙන්. ඉතින් අපි මේ මොහොතේදී මේ හැම දෙයක් වෙනුවෙන් මේ හැම දේ වචනයක් වෙනුවෙන්ම අපි උන්වහන්සේට ස්තුති ප්‍රශංසා කරමු. ස්තුති ස්වාමීනි වහන්සේ ප්‍රශංසා වේවා.
Hallelujah. Praise the Prasansa Lord, Veva praise the Lord, Pyani, praise the Lord. Namaskar Veva, भगवान से Namaskar Veva देवा Pyani. दिव्यानि Bhagavan Sri Stuti भगवान Pyani, कपिला Stuti प्रभु Pyani. स्वामी Prasansa भगवान Veva, से Prasansa स्वामी Veva, भगवान Prasansa Veva. से स्वामी Guru Veva, भगवान Manya से Veva, स्वामी Namaskar भगवान Veva से Pyani. ये महात्मा Hallelujah, 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 Hallelujah. स्वामी अब्बा Stuti देवता Jivamana Jesuni Bhagavan Sri Stuti Pyani, Prasansa Veva. Praise Prasansa Veva Pyani, Namaskar Veva, Namaskar Veva. the Lord, Bhagavan Sri praise the Stuti Lord. Prasansa Veva. Abba Tate Bhagavan Sri Praise Stuti the Lord, Pyani, praise the Stuti Lord. Prasansa Veva. Stuti. Thank you, Lord. Praise the Prasansa Lord. Veva Stuti, Pyani, Stuti. Namaskar Thank Veva, you, Namaskar Veva. Namaskar Veva Pyani, Hallelujah. Hallelujah, Praise the Hallelujah, Lord. Praise Stuti the Hallelujah. Swami. Lord. Vibhavan se Hallelujah. namaskar karno. Hallelujah. Prasansa Thank you, Veva Jesus. Pyani, Hallelujah. Bhagavan Sri Namaskar Veva Hallelujah. Pyani. Thank you, God. Yalla Thank Kavati you, Adara Lord. Devasate Vibhavan Bhagavan Sri Vibhavan Stuti se Pyani, Vibhavan se Stuti. Prasansa. Praise the Lord. Stuti Vibhavan se Praise the Jivamana Lord. namaskar. Bhagavan Sri Hallelujah. Prasansa Veva. Hallelujah. Thank you, Lord. Prasansa Veva. Prasansa Vibhavan. Thank you, Lord. Hallelujah. Vibhavan se Stuti Swami. Vibhavan se Prasansa Prasansa. Veva Pyani, Hallelujah. Namaskar Thank Veva, you, Lord. Namaskar Thank Veva, you, Lord. Namaskar Veva. Hallelujah. Swami Praise Vibhavan the se Lord. Praise the Lord. Prasansa Vibhavan. Hallelujah. Thank you, Lord. Praise the Hallelujah. Lord. Vibhavan Praise se the Lord. Vibhavan se Stuti, Prasansa. Stuti. Thank Prasansa you, Veva, Lord. Namaskar Hallelujah. Veva, Namaskar Hallelujah. Veva. Hallelujah. Hallelujah, Hallelujah. Hallelujah, Amen. Hallelujah. Hallelujah. Thank you, Hallelujah. Lord. Hallelujah. Bhagavan Hallelujah. Sri Vibhavan se Stuti Stuti. Praise the Jivamana Vibhavan se Lord. Bhagavan Prasansa. Bhagavan Sri Praise the Stuti. Lord. Thank you, God. Hallelujah. Prasansa Veva, Hallelujah. Prasansa Vibhavan se Veva, Stuti. Namaskar Thank you, Veva. God. Hallelujah. Namaskar Veva Vibhavan se Pyani, Stuti. Hallelujah. Vibhavan se Hallelujah, Prasansa. Hallelujah, Thank you, God. Hallelujah, Hallelujah. Hallelujah. Praise the Hallelujah. Lord. Stuti, Praise the Stuti, Lord. Thank you, Stuti God. Pyani, Bhagavan Sri Hallelujah. Thank Prasansa you, Veva. God. Hallelujah. Prasansa Veva Thank you, Pyani, Vibhavan se Prasansa Stuti. Veva. Vibhavan Prasansa. Thank you, God. Hallelujah. Prasansa Veva Pyani, Vibhavan se Namaskar Stuti. Veva, Vibhavan Namaskar se Veva. Prasansa. Thank you, Namaskar God. Veva, Bhagavan Sri Hallelujah. 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 Prasansa. Prasansa Veva Pyani, Namaskar. Thank you, God. ඔෂධාත්මයන් වහන්සේ මට මතක් කරනවා මගේ ජීවිතේ ඉතාමත් වැදගත් අත්දැකීමක්. සමහර මම මේක ඉස්සෙල්ලා බෙදාගන්න මම තර බෙදා ගන්න කියලා. ඔබ දන්නවා සමහරව අහලා ඇති මගේ පියා බෞද්ධ මගේ පවුලේ කතෝලික නෙමෙයි මම විතරයි දැනට කතෝලික වෙලා තියෙන්නේ. කෙසේ හෝ දැනට අවුරුදු මම හිතනවා 7ක් 8ක් මට වැඩි තියෙන්නේ. 7ක් 8ක් වගේ වෙනවා. ඒ කාලේ දැන් මගේ තාත්තා 1987 මම අබුදාබි ගිය අවුරුද්දේම මම අබුදාබි ජූනියර් ආවේ 87 දෙසැම්බර් වල දෙවනාංශ ගත්තා. ඉතින් මගේ තාත්තා මේ ලෝකේ යනකොට එයා බෞද්ධයෙක්. ඉතින් අපිට බාධා කරේ නැහැ. අපි යන ගමන යන්න ඉඩ දුන්නා. නමුත් එයා පල්ලියේ ඇවිල්ලා මම දැන් පල්ලියේ ළඟලා තියෙනවා. ඉච්චරයි ඊට පස්සේ නෑ. ඉතින් මට මම අබුදාබි ඉන්නකොට හතකඩට විතර ඉස්සෙල්ලා මට ලොකු ඇඟීමක් එනවා. මොකද මගේ පවුලේ අනිත් අය කතෝලික නොවුනත් ඒ දෙවියන්වහන්සේට ස්ථිර විශ්වාසයක් තියෙනවා. ඒ වෙන හැම කෙනෙක්ම දෙවියන්වහන්සේට යාඥා කරනවා. ඉතින් දෙවියන්වහන්සේ දරුවෝ වෙනත් ඉතින් කියනවා. නමුත් තාත්තාට මොකද වෙන්නේ? අපි දන්නවා එයා දෙවියන්වහන්සේ අඳුරන්නේ කියන්නේ යාඥා කරේ නැහැ. කිව්ව එකක්වත් කරේ නැහැ. දැන් මේ ක්‍රිස්තියානි කාරයෙක් වෙනවා. ඉතින් දැන් තාත්තා කොහෙද ඉන්නේ? ඉතින් මම උන්වහන්සේට යාඥා කරා ස්වාමීනි මට පෙන්වන්න. තාත්තා කොහෙද ඉන්නේ කියලා. දැන් 1987 තමයි තාත්තා අපි ගියුනේ. නමුත් දැන් මේක වුණේ මම හිතනවා දැන් අද කියන්නේ 18 මම හිතනවා 2020ට කිට්ටු කාලයක. ඉතින් අවුරුදු එතකොට 33ක් තාත්තා ආසන්න වශයෙන් ගත්තොත් එවැනි කාලයක්. ඉතින් ඒ යාඥා කරලා පහුවෙන්ද නැත්නම් ඊගව දවස් මට හරියට මතක නැහැ. ඊගව දවසේ දැන් දවස් කියලා තමයි දවස් දෙකකට කියනකොට ඊට පස්සේ මම දකිනවා හීනයක්. මොකද්ද මේ හීනේ? මම බස් ස්ටෑන්ඩ් එක ඉන්නවා. එතකොට මට පේනවා තාත්තා එනවා මේ බස් ස්ටෑන්ඩ් එකට. ඉතින් මම හරි සන්තෝෂයි මම තාත්තා ගාන තාත්තේ කොහෙද යන්නේ කියලා. තාත්තා කියනවා මම ගෙදර යනවා පුතේ කියලා. ඉතින් එතකොට මේ මොහොතේදී මට හරි සන්තෝෂයක් ඇති වුණා. මොකද අපි ගෙදර කියන්නේ ස්වර්ගයනේ. එතකොට දැන් මම දැනගෙන හිටියා දැන් මම වගේ පවුලේ හැම කෙනෙක්ම උන්වහන්සේ වඳිනවා. උන්වහන්සේක ජීවත් වෙනවා. ඒ දන්න විදිහට. ඉතින් හැම කෙනෙක්ම දෙවනාන්සේ දරුවෝ. ඉතින් දැන් මට හරි සන්තෝෂයක් ඇති වුණා. දැන් මේ ගෙදර අපි ඔක්කොම ඉන්නවා. දැන් තාත්තා ගියාම මේක සම්පූර්ණ වෙනවා. ඒ වගේම මම දැක්ක දෙයක් තාත්තා ඒ වෙලාවේ හුඟක් තරුණ පාට මම දැක්කා. අවුරුදු 30 ගානක් වගේ වෙන්න පුළුවන්. 33ක් වගේ කාලයක් මම හිතන විදිහට. ඒ වගේම හරි ලස්සනයි. ඒ වගේම විශේෂයෙන්ම තාත්තගේ තොල් දෙක සාමාන්‍යයෙන් ටිකක් රතු තිබුණා. නමුත් ගාම් රතු වෙලා තිබුණා. ඉතින් මේ මොහොතේදී මේ හීනේ මම තේරුම් ගත්තා තාත්තා සුද්ධ වෙන ස්ථානයේ
කාලයක් ඉඳලා දැන් ස්වර්ගයට යන්න දැන් ඒ කියන්නේ මා එක්කම යන්නට බස් එකේ යන්නට ඇවිල්ලා තියෙනවා. ඉතින් දැන් මම මේ අත්දැකීම ඔබ එක්ක බෙදාගන්නේ මේක හරි වැදගත්. මොකක් අය හිතනවා දැන් අපේ මරණයෙන් පස්සේ මොකද වෙන්නේ? විශේෂයෙන්ම දෙවනාංශ හඳුනන නැති අයට මොකද වෙන්නේ? දෙවනාංශේ සර්ව සාධාරණයි. ඒ හැම කෙනෙකුටම උන්වහන්සේ දීලා තියෙන යම්සි අනුග්‍රහයක් ඒ අනුව තමයි උන්වහන්සේ විනිශ්චය කරන්නේ. ඉතින් මම එදා මට හරිම සන්තෝෂයි. ඒක කරන්නේ අර මාතෘකාවක ප්‍රශ්නයක් තිබුණේ කාලේ. මොකද්ද මේ ප්‍රශ්නේ? උන්වහන්සේක පැත්තකින් කියනවා තමන්වහන්සේගේ ස්ථානයේ බොහෝ නිවාස තියෙනවා කියන ස්ථානයේ බොහෝ තැන් ඉඳ තියෙනවා කියන. අනිත් පැත්තෙන් කියනවා ගැලවෙනා අය ස්වල්පය විනාශ වෙන අය වැඩි කියලා. නැත්නම් පටු මාර්ගය යන අය අඩුයි පළල් මාර්ගය යන අය වැඩි කියනවා. ඉතින් මේකෙන් කොහොමද වෙන්නේ කියනවා දෙවනාංශගේ උන්වහන්සේදායි හිනේ තුලින් මට අනාවරණය කරා මම කොයිතරම් වටිනාකමක් කොයිතරම් පෞකාරයද කියලා මම දන්නවා. නමුත් මේ හැම කිසි දෙයක් උන්වහන්සේ ගණන් ගන්න නැතුව උන්වහන්සේ අනාවරණය කරා මේ හැම කෙනෙක්ම උන්වහන්සේ සාධාරණ විදිහට නිශ්චය කරනවා. එයා කරන්නා වූ කලාව හොඳ නරක අනුව මේ හැම කෙනෙකුටම උන්වහන්සේගේ රාජ්‍යයට එන්නට උන්වහන්සේ අවස්ථාව දීලා තියෙනවා කියලා. ඉතින් ඒ වගේම මට තවත් අත්දැකීමක් මේක බෙදා ගන්න අවශ්‍යයි. මොකද අපි කතා කරනවා උන්වහන්සේ අපි හැම දෙයක්ම බලනවායි කියලා. අපිට ප්‍රේම කරන්නේ තමන්වහන්සේම එකම දරුවා වශයෙන් කියලා. මේකත් සිදුුනේ අබුදාබිදී. මේක සිදුුනේ 2013 සෑම කාලෙක ඉස්සෙල්ලා. මම එතකොට මැනේජර් කෙනෙක් වගේ වැඩ කරා. ඉතින් මෙතනදී මට ලොකු ප්‍රශ්නයක් ආවා. විශේෂයෙන්ම මගේ ඉහළින් හිටිය කෙනා විනායක ඉනකතිදී කේලම් අරාම නිසා මාව සම්පූර්ණයෙන්ම අයින් කරන්න. කියන්නේ එතනින් රස්සාවෙන් අයින් කරන්න බොහෝ දේවල් කරමින් හිටියා. කරන්න පුළුවන් හැමදේම කරා. හැම මොහොතකදීම දෙවනාංශික කාවාරි පාවිච්චි කරලා මම ආරක්ෂා කරනවා. පුදු ඒ කියන්නේ කියලා කිව්වොත් හිතා ගන්නත් බැරි විදිහට කොයින් හරි කෙනෙක් පාවිච්චි කරලා මේ හැමදේම මොකද එයා හැම මොහොතකම බැලී ඒ තරම් වෛරයක් ඇත්තට මගේ හොඳ යාළුවෙක් ඉස්සෙල්ලා මායක එකට වැඩ කරපු කෙනෙක් මොකක් පිටින් හිටියේ නම් බොහෝයිගේ යම්මගේ තිබුණා එයාගේ ඔළුව මේවා කරලා සම්පූර්ණයෙන්ම මාව හංගඩු ගාලා මම එයාට තර්ජනයක් වන තත්ත්වයට පෙන්නලා තිබුණා. ඒ නිසා තමයි එයා මට මොකක් පැටක් කරේ. කොහොමරි එක අවස්ථාවක් ආවා අපිට දැන් මගේ මැනේජර් නිසා ස්ටෝරුවේ එහෙම නැත්නම් ගබඩාවේ තියෙන හැම දෙයක් ගැනම මම වක් කියන්න ඕනේ. ඒක එතන තිබුණා මිලියන් නෙමෙයි බිලියන් ගණන් වටිනා උපකරණ මේ ආශාන්තරා වලට අවශ්‍යයි. ඉතින් මේ ගැන ලොකු කම්ප්ලේන් එකක් දාලා තිබුණා අපේ CEO ලොකුම එක්කෙනාට. මම වග කියන්න ඕන මම මේවා හරියට පාවිච්චි කරලා නැහැ. මේවා කියලා පස්සේ MC දැන් එම්බ්‍රයා කියලා කියන වෙන සප්ලයර් කෙනෙක් ඒ සප්ලයර්ට දැන් සෑහෙන ගාණක් ගෙවන්න වෙනවා. ඉතින් ඒක මගේ වරද කියලා තමයි මේ මගේ බොස් ලොකුම එක්කෙනාට කියලා තිබුණේ. ඉතින් අන්තිමේදී මට සිද්ධ වුණා දැන් මම නිවැරදි කියලා පෙන්නන්නට. දැන් මොකද ඒගොල්ලෝ ඩොලර් ලක්ෂ 700ක් 750ක් වගේ දැන් ණය තියනවා අපි කියලා මේක දේවල් වලින් ඔප්පු කරන්න උත්සාහ කරනවා. ඒ කම්පැනි එක විශේෂයෙන්ම මගේ ලොක්කා ඒ කම්පැනි එකත් එක්ක එයා ඇත්තටම මගේ ලොක්කා එයා තමයි ඒක වක්කීම තියෙන ලොකුම වක්කීම. නමුත් එයා කොච්චර අන්ධ වෙලාද කිව්වොත් එයා ඒ කම්පැනි එක පැත්ත අරගෙන මගේ ඇඟට තමයි හැම එකක්ම දාලා වර්ධකාරීකම් උත්සාහ කරේ. මම කිව්වා වගේ ඒ හැම මොහොතකම උන්වහන්සේ බේරුවා. ඉතින් අන්තිමේදී අපේ ලොකුම එක්කෙනා මට කතා කරලා කිව්වා දැන් ඔයා ගිහිල්ලා ඒ කම්පැනි එකේ තිබුණේ තියෙන්නේ 500 පැරිස් වල ගිහිල්ලා ඒ කම්පැනි එක හම්බෙලා මගේ හැම කොච්චරද ගෙවන්නද ඒ කියන්නේ ඒගොල්ලන්ගේ වාර්තා අනුව අපි ලක්ෂ 7මාරක් කියන්නේ ලක්ෂ 7මාරක් ඩොලර් ලක්ෂ 7මාරක් ගෙවන්න ඕන. ඉතින් මම කිව්වා හරි විදියට හරිම ගාණ ඩොලර් 50000යි කියලා. ඉතින් මට ඇත්තටම මේක කොහොමද කියුනේ කියලා මට මතක නැහැ කොහොමද කියලා මට හිතා ගන්න බෑ 50000 දැන් හිතන්න ලක්ෂ 7මාරයි 50000යි කියන අතර කොච්චර වෙනසක්ද මම කිව්වා 50000යි කියලා. ඉතින් පස්සේ එතකොට කිව්වා එහෙනම් ඔයා මේක අපේ account එක මැනේජර්ත් එක්ක ගිහිල්ලා ඒ අයට කතා කරලා මේක සෙටල් කරන්න කියලා. ඉතින් අපි දවස් 3ක් නැත්නම් 4ක් ඉච්චිය ඒකට දිගටම සාකච්ඡා කරා. අන්තිමේදී හරියට කිව්වා වගේම මේගොල්ලන්ට හැබැයි අපිට මොනකටදී අපිට වාසි දේවල් ඒ සාකච්ඡාව තුළ ඇති වුණා. ඒ උන්වහන්සේ මේ මොහොතේ අනාවරණය කරපු දේවල් අල්ලගෙන මම කතා කරලා අන්තිම ප්‍රතිඵලය මොකද්ද? අන්තිමට අපිට ගෙවන්න සිදු වුණේ අපේ accountant නැත්නම් අපේ accounts manager එයා අන්තිමට decide කරලා ඒගොල්ලෝ එක කතා කරලා තීරණය කරේ හරියටම ඩොලර් 50000යි. ඉතින් හිතන්න මේක කොයිතරම් අද මම කල්පනා කරා මේ ගැන මේ කොයිතරම් ප්‍රාතිහාර්යයක්ද. මේ ඒගොල්ලෝ අර ඩොලර් ලක්ෂ 7මාරක් කියන එකට ඒගොල්ලන්ට සාක්ෂි තියෙනවා. නමුත් අර ඒ සාකච්ඡාව තුලත් ඒ වගේ මම ඉස්සර දැනගෙන හිටිය කරුණුත් තුල මම ඒක සාර්ථක කරලා
උන්වහන්සේ පුදුම ප්‍රඥාවක් මට දුන්නා. ඉතින් අන්තිමේදී කොහොමද මම ඊට මාසෙකට ඉස්සෙල්ලා තමයි කිව්වේ 50,000 කියලා. අන්තිම ප්‍රතිඵලය වුණේ 50,000. ඒකෙන් පස්සේ ඇත්තටම දෙවනාංශේ මාව ලොකුම කෙනා තේරුම් ගත්ත මම කවුද? ඒ වගේම අන්තිමට මට අර වැරදි කරපු අය යටත් එක්කෙනෙක් යන්න වුණා. ඒ වගේ මට උන්වහන්සේට වඩා ලස්සනට කියලා ලබා දුන්නා. ඉතින් මේ දෙවනාංශේ ක්‍රියාවල් හිතා ගන්න බැරි දේවල්. මොකද උන්වහන්සේ දැන් උන්වහන්සේගේ ප්‍රේමයට උන්වහන්සේට කළ නොහැකි කිසි දෙයක් නැහැ. දැන් ඩොලර් ලක්ෂය 7මාර ඩොලර් 50,000ට බස්සන්න පව උන්වහන්සේට බලය තියෙනවා. මේ දේවල් තුලින් අපි මොනවද තේරුම් ගන්නට ඉත්තේ උන්වහන්සේට හැමදේම කරන්න පුළුවන්. ඒකම අපේ විශ්වාසය තමයි අවශ්‍ය. ඉඩදීම, විශ්වාසය සහ ඉඩදීම සහ ප්‍රශංසාව. නිරන්තරයෙන් ප්‍රශංසා කරන එක. මොකද ප්‍රශංසා මැද දෙවියන් වහන්සේ ඉන්නවා. ඉතින් මේ හැමදේක් පිළිවෙමත් ඔබගේ ජීවිතය තුළ උන්වහන්සේ කරන හැමදේක් පිළිවෙමත් මේ මොහොතේ නැවත වරක් අපේ උන්වහන්සේට ස්තුති ප්‍රශංසා කරමු. ස්තුති ස්තුති ස්වාමී. ස්වාමීන් වහන්සේට ස්තුති කරනවා. එය සුද්ධාත්මයන් වහන්සේ මට මතක් කරා දැනට අවුරුදු මම හිතන්නේ 40 මම විවාහ වෙන මේ මුල් කාලේ මුහුණ දුන්න අත්දැකීමක් මතක් කළා ස්වාමීන් වහන්සේ. ඔය අයියා දන්නවා ඒ කාලේ අපි ස්වාමි තාත්තා කියලා කියන්නේ ස්වාමි තාත්තා ඒ කාලේ පටන් අරන් තිබුණා විවාහ වෙනකොට සුදු මුදු දාලා විවාහ වෙන්න. ඒකට තේරුමක් තිබුණා ඒ කාලේ. ඒ කියන්නේ අපේ රටේ තරුණියෝ ඉන්නවා ගොඩාක් විශේෂයෙන් තරුණියෝ විවාහ වෙන්න විදියක් නැතුව තාමත්ම අන්ත අසරණ තත්ත්වයක කියන්නේ විවාහයක් සිදු කරගන්න සිද්ධ වෙන්න ලක්ෂ ගාණක් යනවා. ඉතින් ණය වෙලා ගොඩාක් අය ඉතින් ඒ විවාහ ජීවිතයට ඇතුළත් වෙන්නේ ගොඩාක් අර ලෝකේ කරන විදියට ගිහිල්ලා ණය වෙලා ඊට පස්සේ විවාහ ජීවිතේ පටන් ගන්නකොටම ප්‍රශ්න ගොඩකට මැදින් ඉතින් ස්වාමි තාත්තට ආපු ආලෝකයත් එක්ක ස්වාමි තාත්තා පටන් ගත්ත සුදුමුදු විවාහය කියලා. ඉතින් ඒ කාලේ මට මතකයි මටත් අවස්ථාව ලැබුණා. මමත් යාඥා කරනකොට අයියත් යාඥා කළා. ඊට පස්සේ අපි විවාහ වුණේ සුදු මුදු දාලා. ඉතින් දැන් මේ විවාහයට සූදානම් වෙනකොට මට මම හිතන්නේ රුපියල් 200ක් විතර වගේ තමයි මගේ ඇඳුම් වලට 200ටත් අඩු ප්‍රමාණයක්. එතකොට මම රෝසිට ගියේ රුපියල් 72යි නයිලෙක් සාරියට. ඉතින් අනිත් එක සුදු බඩු තමයි යාටත් ඔක්කොම ලෑස්ති. ඉතින් එයාට ගොඩාක් බාධාලා ආවා ගෙදර. මොකද ඒගොල්ලන් ගෙදර අයියලාට නිකන් ලැජ්ජාවක් වගේ. ඉතින් මේ වගේ ප්‍රශ්න වලට මැදිවිලා ඒත් අපි දෙන්න ස්ථීරව හිටියා. ඔව් මම එක්තරා විදියකට මම නැෂනල් එක තමයි මම අඳින්නලු සූදානම් වුණේ. ඉතින් කොහොමද මගේ ආසාවක් තිබුණා අර පම්ප් සබත්තු දෙකක් දාන්න. නැෂනල් එකට අඳිනවා අර සබත්තු දෙකක් පිටිපස්සේ ඇරිලා තියෙනවා ඉස්සරහා. ඉතින් දැන් මගේ ආසාව තියෙන්නේ ඒක. ඉතින් නමුත් ස්වාමින් වහන්සේ මගෙන් බලාපොරොත්තු වෙන්නේ ඒ සරලකම තවත් අනිත් සාමාන්‍ය අර සැන්ඩල්ස් දෙකක් දාන්න. ඉතින් දැන් මට ඒකට මම කැමති නෑ. මට ආසාව තියෙන්නේ ඒ අර මේ පම්ප් සබත් දෙක දාන්න. ඉතින් ඕමින් අතරතුර මගේ මහ පොට ඇඟිල්ලේ තුවාලයක් ආවා. ඒක මම හිතන්නේ කළුබෝවිල ස්පිරිතාලේ ඔපරේෂන් තියටර් එකේ වැඩ කරන කෙනෙක්. එයා බේත් දැම්ම මම හිතන්නේ 40 වතාවක් විතර මම බේත් දාලා තිනවා. නමුත් අද බේත් දැම්මම සනීප වෙනවා. හෙට ආපහු අලුත් වෙනවා වගේ. ඉතින් දැන් ඕමම හිටියා. දැන් මට හරි ආසාව තියෙන්නේ මේ කකුල කොහොම හරි සනීප කරගෙන පම්ප් සබත් දෙක දාන්න කියලා. අන්තිමේදී කොමාරී තුවාලෙත් එක්ක ඕමින් අතරතුර විවාහයට දවස් 3කට වගේ උඩදී මම ඒ නාතර අපේ ගෙවල් ළඟ ඉන්න වෙද මහත්තයෙක්
ඒ මම එයාත් එක්ක කතා කරලා මම මගේ මේ තුවාලයක් තියෙනවා. ඒක ස්වාමීන් වහන්සේ තමයි මට යොමු කරේ. මම වෙද මහත්තයාට කිව්වා වෙද මහත්තයා මගේ මේ කකුල තුවාලයක් තියෙනවා. මේක මම බේත් දැම්ම කවදා මේ සනීප වෙන්නේ නැහැ කියලා මම දැන්. පස්සේ මොකද ඒ දාපු එක්කෙනා කිව්වා මම පණුව ගහපු තුවාල වලට බේත් දාලා තිනවා. මට හිතා ගන්න බෑ කියලා. පස්සේ මම වෙද මහත්තයාට කිව්වා වෙද මහත්තයා ඔක කවදාක සනීප වෙන්නේ නැහැ. ඕක විස බීජ කියලා තියෙන්නේ. ඒක නිසා මම දෙන්නම් කියලා එයා කොහොම කොළ වලින් හොදන්න කිව්වා රත් කරලා සෝදලා තම්බලා ඉතලා එයා තෙලක් දුන්න ගාන්න කියලා. හරියට විවාහයට දවස් 3කට කලින් මට වෙද මහත්තයා කියපු විදිහට මම කරා ඊට පවුවෙන්ද සම්පූර්ණ කකුල තුවාලේ සනීප වුණා. ඉතින් අන්තිමේදී මම සෙන්ස් දෙක තමයි දැම්මේ. නමුත් මම දන්නවා ඒ තුවාලේ මට ස්වාමීන් වහන්සේ ඇති කරලා උන්වහන්සේ පෙන්වුවේ මට මම මෙච්චර කැඩුනා නම් ඉතුරු ටිකත් සාක්ෂි දරන්න කියලා ඉවරලා. ඉතින් ඒ වගේ ඒ ආපු සෑහෙන බාධාවල් ආවා කුණාටු ආවා. ඒ ආපු හැම දෙයක් තුළම උන්වහන්සේ ඇත්තම කිව්වේ අපේ රටේ ජනතාව ඒ තරුණ ඉන්නවා දුවලා ඒගොල්ලන්ට ඉතාමත් මසන්න තැන් වල ඉන්නේ. ඒ සඳහා ප්‍රේම කරන්නට නම් උන්වහන්සේ මෝඩෙක් වගේ කුඩා දේවල් උන්වහන්සේ අපිට කිව්වා. ඒක සාමාන්‍ය මනුස්ස මට්ටමින් කරන්න බෑ. ඉතින් ඒ වගේ ස්වාමීන් වහන්සේ තාමත්ම කිට්ටුවෙන් උන්වහන්සේ පෙන්වන්න ඕනේ හැම දෙයක්ම පෙන්වනවා. උන්වහන්සේ ඒ වගේ තුවාලයක් ඇති වෙලා ඒක මාස ගානක් ඒක ඇදගෙන ගිහිල්ලා අන්තිමේදී මට කැඩෙන්න බැරි තැන් වල උන්වහන්සේ මාව කඩලා පෙන්නුවා. ඒකම මම මේ දැන් සතියකට දෙකකට වගේ උඩ ඉඳලා මගේ මේ කකුල තුවාලයක් තියෙනවා. ඉතින් මම ඒක අර ෆාමසි එකෙන් තුවාල වල දාන ස්ප්‍රිට් ගෙනල්ලා බේත් දාලා මේ කරුවා. ඉතින් මගේ ළමයි පුතාලා අහනවා අයි තාත්තේ මේ හැමදාම තාත්තා බේත් දානවා. මේක සනීප වෙන්නේ නැති තාත්තා ડોක්ටර්ට පෙන්නන්නද කියලා. ඉතින් මේගොල්ලන්ගෙන් බේරෙන්න බැරි නිසා මම ડોක්ටර් ළඟට ගියාම ડોක්ටර් මම අරන් ගියා අර මම පාවිච්චි කරපු බේත් පෙන්වුවාම ડોක්ටර් කිව්වා මේ ස්ප්‍රිට් එක ඔයා මේ දාන්න මේ වෙන්න කවදාකවත් මේක සනීප වෙන්නේ නැහැ. ඒක නිසා නිකන් වතුරෙන් හොදලා ඉවරලා මේක දාන්න කියලා බේත් ටික දාන්න කියලා. ඒකට මට මතක් වුණා එකපාරටම මං අර විවාහ වෙනකොට මට අර වෙද මහත්තයා කිව්වේ ඒ බේස ගැන ඒ මොහොතේම ડોක්ටර් එකෙන් එළියට එනකොට මට මේක සුද්ධත් මනස මට මතක් කළා. ඉතින් එතනම තමයි ඉන්නේ වෙද මහත්තයා ඒ ડોක්ටර්ගේ යහපැත්තේ ගෙදරක. මං පස්සේ ආයේ වෙද මහත්තයා දැන් නැහැ. එයාගේ දුව ඉන්නවා. එයා දුව බේත් කරනවා. මං කිව්වා මෙහෙමයි කියලා මගේ විස්තරය කිව්වහම එයා මට මේ තෙල් එකයි මට දුන්නා ඒ බේත. දුන්නා. මං ගෙදර ඇවිල්ලා බේත් දැම්ම සම්පූර්ණ සනීප වුණා. ඉතින් මේ මාස ගාණක් මේ තුවාලෙත් එක්ක මම මේක කරුවා. ඉතින් මම දැක්කේ ස්වාමින් වහන්සේ පුංචි දේ තුලත් උන්වහන්සේගෙන් හඬ සද්දෙට විවෘත වෙනකොට උන්වහන්සේ ක්‍රියා කරන විදිය. ඉතින් ඒක තුල උන්වහන්සේ බොහෝ දේවල් ඉගෙනුවා. බොහෝ දේවල් ඉගෙනුවා. මම මගේ කැමැත්ත කරන්න මම ආශා කරනකොට ඒක අමාරුවෙන් හරි ස්වාමීන් වහන්සේ ඒක එතනින් නිදහස් කරුවා. ඉතින් මේ වගේ අත්දැකීම් රාශියක් ස්වාමීන් වහන්සේ මට දීලා තිබුණා. ඒ නිසා මම ස්වාමීන් වහන්සේට ස්තුති කරනවා. මේ අපි හිතන්නේ නැති අත්දැකීම් ඔස්සේ ස්වාමීන් වහන්සේ ගෙනල්ලා ස්වාමීන් වහන්සේ ගොඩාක් අපේ ජීවිතය තුළ අනිත් ජනතාව නිදහස් කරන්නට උන්වහන්සේ ක්‍රියා කළා. නිසා මම උන්වහන්සේට ප්‍රශංසා කරනවා, ස්තුති කරනවා. ස්තුති ඒ වගේම තමයි මට මතකයි අයියත් එක්ක මම ඒ ස්වාමි තාත්තා මුණ ගැහෙන්න ගියා අපේ විවාහයට ඒ දින වෙන් කරගන්න. ඉතින් කොමාරි ස්වාමි තාත්තා හම්බ වෙලා අපි මමත් අයියත් ගිහලා අපි දින වෙන් කරගෙන ස්වාමි තාත්තා ඩයරිය බලලා ඔක්කොම කරලා අපිට දින දීලා ඊට පස්සේ මම මොකද කරන්නේ රැක්සාව කියලා ඇහුවා. එතකොටත් මම දැක්ක මම රස්සාවක් කරන්නේ නැහැ, ස්ථිර රස්සාවක් කරන්නේ නැහැ. ඉතින් ඔය අතරතුරේ මම තාම මට ස්ථිර රස්සාවක් නැහැ කියලා ස්වාමි තාත්තට කේන්ති ගිහලා රස්සාවක් නේද කොහොම ජීවත් වෙන්නේ කියලා කැස්සරෙන් කතා කරලා මම තාත්තා මම විශ්වාසී පියවරක් ගත්තේ කියලා. ඒක නිකන් මම උමනාවට ගත්තා නෙමෙයි. ඒක යාඥා කරලා මට මග පෙන්වීම හරහා අයියත් ඒ වගේම අපිට
පොඩි පියතුමෙක් හිටියා. ඒ ලියෝ පියතුමයි මේ ඔක්කොම හරහා තමයි තීරණ ගත්තේ. ඉතින් කොහොම හරි අන්තිමේදී ස්වාමි මම විශ්වාසයේ පියවරක් අරගෙන විවාහයට ඇතුළු වෙනවා කිව්ව ගමන් ස්වාමි තාත්තා හරි සතුටින් මගේ පිටට තට්ටු කළා වාට දෙවනන්සේ ආශිර්වාද කරනවා කියලා. ඒතර මම විවාහ වෙනකොටත් මම අර ගිය සතිය කිව්වා වගේ මම රස්සාවක් නැතුව විවාහ වුණේ. නමුත් ස්වාමින් වහන්සේ මට හිතා ගන්න බැරි විදිහට මේ වෙනකොට අර මම එදා කිව්වා වගේ දරුවෝ 3 දෙනාටම නිවස් දීලා තියෙනවා. මෙතෙක් අපිට දරුවෝ 4 දෙනෙක් ස්වාමින් වහන්සේ මට දුන්නා. මේ හැම දෙයක්ම උන්වහන්සේ පෝෂණය කළා. උන්වහන්සේ තුල අපි විශ්වාසයෙන් පියවර තබනකොට ස්වාමින් වහන්සේ උන්වහන්සේ දහසක් පියවරවල අපි ඉදිරියෙන් ගන්නවා. ඒ නිසා මම උන්වහන්සේට ස්තුති ප්‍රශංසා කරනවා. ස්තුතියි ස්වාමිනී. සංසාර වේවා හalleluya. නමස්කාර වේවා Hallelujah. Hallelujah. Thank you, God. Hallelujah. නමස්කාර වේවා Thank you, Lord. හොඳයි නිජනන්දි තව ගීත ටිකක් කියමුද? ඊයේ කියන්න. ඉඩ දෙන්නම් සමිඳුනේ මගේ හදේ ජනිත කරන්නට කුටියක් ඔබට ආදරේ 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 රැඳී සිටින්නට සැමදා ඔබ තුල බහදී ඔබ හට පිරිපුන් ප්‍රේමයට රැඳී සිටින්නට සැමදා ඔබ තුල බහදී ඔබ හට පිරිපුන් ප්‍රේමයට මගේ හද මඩල සදා මගේ හද මඩල සදා ඉඩ දෙන්නම් සමිඳුනේ මගේ හදේ ජනිත කරන්නට කුටියක් ඔබ හට ආදරේ 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 වෙවුලන කකියන උපුරන දෙදරන පාළු හදවතේ දෝංකාරයකි වෙවුලන කකියන පුපුරන දෙදරන පාළු හදවතේ දෝංකාරයකි මගේ හද මඩල සදා මගේ හද මඩල සදා ඉඩ දෙන්නම් සමිඳුනේ මගේ හදේ ජනිත කරන්නට කුටියක් ඔබ හට ආදරේ 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 ජීවක යානෙනි පෙම්මැදුරානෙනි ලැබුම් ගත මැනවි මගේ හද ගැබේ ජීවක යානෙනි පෙම්මැදුරානෙනි ලැබුම් ගත මැනවි මගේ හද ගැබේ ප්‍රේමයේ හිමියනේ ප්‍රේමයේ හිමියනේ ඉඩ දෙන්නම් සමිඳුනේ මගේ හදේ ජනිත කරන්නට කුටියක් ඔබ හට ආදරේ 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 ආදරේ
ස්තුතියි ස්වාමිනී ඔබ වහන්සේට ප්‍රශංසා වේවා පියාණනි. පිටට එන්නම් අපරාධ අපවාද සිරේ හදවතින් දැරිස කරන්න ස්තුති පියාණනි. සෑම තිරදා ඔබ වහන්සේගේ හදවතට පියාණනි. ඔබ වහන්සේට ස්තුති වේවා පියාණනි. ප්‍රශංසා වේවා පියාණනි. ඔබ වහන්සේට ගෞරව වේවා. ඔබ වහන්සේට අපට ඇතුළත් ස්තුති පියාණනි. ඔබ වහන්සේට ප්‍රශංසා වේවා. ඔබ වහන්සේට ගෞරව වේවා. මහිම වේවා පියාණනි. नमस्कार वेवा महानते सदा कालेन स्तुति प्रशंसा वेवा प्यारे महानते प्रशंसा वेवा गौरव वेवा महिमे वेवा नमस्कार वेवा प्यारे स्तुति जीवमान महानते सदा कालेन प्रशंसा वेवा नमस्कार वेवा Thank you, Lord. Thank you, Lord. गौरव वेवा महिमे वेवा नमस्कार वेवा नमस्कार वेवा අපි යම් අවසන් කරන්න ඉස්සෙල්ලා අපි දන්නවා අපි දැන් තේරුම් ගමු සැබවින්ම උන්වහන්සේගේ දරුවෝ අපි උන්වහන්සේ අපි කෙනාට ප්‍රේම කරන්නේ උන්වහන්සේට එකම දරුවා වශයෙන් මේක කියන්නේ සුදු අපොස්තුතුමා මේක ඇත්තටම ඉතාමත් මේක තමයි යථාර්ථය. ඉතින් ඒ විශ්වාසයෙන් අපි කරන අහන ඉල්ලන ඕනම දෙයක් අපි ජීවිත තුළ අපි හැරලා බැලුවොත් අපිට වෙන්නේ කුයිතරම් දේවල් උන්වහන්සේ අපි ජීවිත තුළ කරලා තියෙනවද කියලා. ඒ දෙවනාංශ නිරන්තර හැම මොහොතකදීම අපි දිහා බලාගෙන ඉන්නේ හැම දෙයක්ම අපි යහපතට හරවනවා. ඒ නිසා මේ මොහොතේදී අපරාධ තියෙනවා අන් අය වෙනුවෙන් මැදහත් වෙන එක ඔබගේ ප්‍රශ්න වෙන්න පුළුවන්. අපි මේ මොහොතේදී උන්වහන්සේට කියන ලොකු විශ්වාසයකින් විශ්වාස කරනාට සියල්ල කරන්න පුළුවන්. ඒ වගේ උන්වහන්සේ කියන ඔබ ඕනම දෙයක් නොබල යාඥා කරලා ඉල්ලලා ඒක ලැබුණේ අදහන් ලැබුණා ඒක ලැබෙන්නේමයි. ඒක අපි දන්නවා ජීවිතය අත්දැකීම් තුළින්. ඉතින් ඒ විශ්වාසයෙන් අපි මේ මොහොතේදී උන්වහන්සේ යාඥා කරමු. ඔබට තියෙන ඉල්ලීම් තියෙනවා අපි ඉදිරිපත් කරමු.
අපි මේ මොහොතේ යාඥා කරමු ස්වාමින් වහන්සේට. අපි දන්නවා අපේ දේශය තුල විවිධාකාර අසනීප වලට කොටු වෙලා අසරණ වෙලා දුප්පත් කරගන්න දෙයක් නැතුව ගොඩාක් දුක් විඳින අය ඉන්නවා. ඒ නිසා අපි විශේෂයෙන් මේ මොහොතේ යාඥා කරමු. විශේෂයෙන් මේ අලුත් රජය ස්වාමින් වහන්සේ තුල ඔවුන් අලුත් පියවරවල අනන්තවත් ගන්නවා. ඒක නිසා විශේෂයෙන් ගොඩාක් බාධාවල් තියෙනවා. මට මතකයි මම එක්ක පිළිකා රෝහලේ ඒ අයට අලුතෙන් ඒ හරියට පෞද්ගලික රෝහල් වල තියනවා වගේ ඒ කැම ටික ඒ වගේ පිළිලා කරලා ඒ විදියටම ඒ වගේ පිළිකා රෝහලේ සම්පූර්ණ කරලා තියෙනවා. ඒ වගේ රෝහල් 25ක් දැනට සූදානම් කරගෙන යනවා. ඒ වගේ අර පෞද්ගලික රෝහල් වගේ ගෙවල් වලින් කැම ගේන්න ඕනේ නැහැ. ඊච්චර ලස්සනට ඒ රෝහල් සූදානම් කරලා තියෙනවා. ඉතින් ඒ ඔක්කොම කරන්නේ මේ අසරණ කර කියා ගන්න මරණේ දොරකොඩ ඉන්න ඒ වගේ තත්ත්වයක් මුහුණ දෙන්නා වූ අය අසරණම අය. ඉතින් අපි ආඥා කරමු විශේෂයෙන් මේ යුගයේ වෙනකොට අපි දන්නවා ගොඩාක් දෙවනසේ ප්‍රාතිහාර කරමින් යනවා අපේ දේශය තුල. ඒ නිසා මොන බාධාවල් ආවත් ස්වාමීන් වහන්සේ ඒවා ස්ථිරව උන්වහන්සේ ඒ දුක් විඳින ජනතාව වෙනුවෙන් උන්වහන්සේ මහත් දේවල් කරනවා. ඒ නිසා අපි විශේෂයෙන් මේ මොහොතේ අපි යාඥා කරමු සියලුම අන්ධකාර බලකොටු සුණු විසුණු වෙමින් ඉදිරි කාලෙදී මේ ජනතාව ඉන්නා වූ අසරණ තත්ත්වයෙන් නිදහස් කරන්නට ස්වාමින් වහන්සේගේ ඒ ආශිර්වාදය අපි ලැබුණයි කියලා විශ්වාස කරගෙන අපි දන්නවා අපි ජීවිතය අනන්තවත් තියෙනවා අපි ලැබිලා තියෙනවා කියලා විශ්වාස කරලා ඒ උන්වහන්සේ ඒ හරහා උන්වහන්සේ කරු ප්‍රාතිහාරවල් ඒ වගේම පසුගිය දවස්වල අපිට ස්වාමීන් වහන්සේ කිව්වා ඔබ දැකීමෙන් නොව ඇදහිීමෙන් ජීවත් වෙන ජනතාවක් කියලා. ඒ නිසා අපි විශේෂයෙන් අපි ඒක අයිති කරගෙන මේ දුක් විඳින ජනතාව රෝගී ඉන්න ජනතාව ඔවුන්ට අවශ්‍ය කරන ශාරීරික මානසික ආත්මික සුවය ඉල්ලලා අපි මේ මොහොතේ යාඥා කරමු. අබ්බා දේවතාත්තේ අපි වහන්සේට මේ මොහොත බාර කරමු. Thank you, Lord. Praise the Lord. Praise the Lord. Praise the Lord. Praise ඒ වගේම මම පොඩි ඉල්ලීමක් කරනවා මගේ පුතා චාමර මේ ඕගොල්ලන්ගෙන් ඉල්ලන්නම කියලා මට කිව්වා මේ එයා පොඩි සංගීත කණ්ඩායමක් කරගෙන යනවා එයාට මේ ටිකේ සංගීතයට මේ යාඥාවට සහභාගී වෙන්න බැරුව ගියේ ඒ නිසාමයි මට කියන්න කියලාම කිව්වා මේ ඉතින් එයාගේ පළවෙනි අත්දැකීම පළවෙනි ෂෝ එක තමයි මේ අප්‍රිය 12 වෙනිදා කරනවා. ඉතින් මට ගොඩාක් සතුටුයි මේ ළමයා මට කියනවා අම්මේ මම මුලින්ම මගේ ලිස්ට් එක හදාගෙන ගියේ කිකුරුසපල්ලියේ ජේසුගේ පාමුල තියලා මම ජේසුගෙන් ඉල්ලුවේ අම්මේ මුලින්ම මේ ඒක නිසා මම අම්මත් මට චාල්ස් අංකල්ට වීරසිංහ අංකල්ට වෙනස් අංකල්ට කියලා යාඥා කරන්න කිව්වා. එයාගේ ඒ පළවෙනි අත්දැකීම සාර්ථක වෙන්න කියලා. ඉතින් මම ඕගොල්ලන්ගෙන් ඉල්ලනවා මගේ අහිංසක දරුවාගේ අහිංසක ඉල්ලීම ඉෂ්ට කර දෙන්න කියලා. ඉතින් අපි හැමෝම එකතු වෙලා යාඥා කරමු. ඔව් බාර ගන්න ඒ වගේම විශේෂ ඉල්ලීම් කීපයක් තියෙනවා. කීප දෙනෙක්ම මාත් එක්ක කතා කරා වැඩිහිටියෝ දෙමව්පියෝ තාත්තලා. ඒ අයගේ දරුවන් මේ වෙනකොට මත්ද්‍රව්‍යයට ඇබ්බැහි වෙලා ලොකු විනාශයක් ඒගොල්ලන්ගේ ජීවිත වගේම අපි දන්නවා එහෙම කෙනෙක් කවුද හිටියොත් මුළු පවුලට මේක බලපාන බව. ඉතින් අපි උන්වහන්සේට කියමු අසරම උන්වහන්සේ මේ මත්ද්‍රව්‍ය පාවිච්චි කරන අය නිදහස් කරන්න විතරක් නෙමෙයි.
ඒ දේවල් වලට විශේෂයෙන් උන්වහන්සේගේ හා සමානව මේ උතුම් මවිල්ල වෙන මනුෂ්‍යයාව විනාශ කරන්නත් මනුෂ්‍යත්වය විනාශ කරන්නත්. කියන්නේ අපේ යහපත උසා මායාවදාල මවිල්ල විනාශ කරන්න කරා පාවිච්චි කරන සාමදනාම කවුන්ට දිනව බලය වෙන්න පුළුවන් මුදල් වෙන්න පුළුවන් හැකියාවක්. අන්ධකාරයේ ලෝකයා මාංශය රක්ෂා පාවිච්චි කරමින් දෙවියන්වහන්සේගේ බලාපොරොත්තුවෙන් වෙනස් තැනකට වුන් ගෙනියලා තියෙනවා. ඉතින් අපි ආඥා කරන විශේෂයෙන් ඒවට සම්බන්ධ සෑම දෙනාම උන්වහන්සේ ස්පර්ශ කරලා ඒ ව්‍යාපාර සම්පූර්ණයෙන්ම අසාර්ථක වෙලා මේ අපේ ලංකාවෙන් රටේ විතරක් නෙවෙයි ලෝකෙම අතුරුවලා යන්න ඒක දේවට සම්බන්ධ සෑම දෙනාම උන්වහන්සේන්ට දුන්නා වූ ඒ විශේෂ හැකියාවන්ත බලාපොරොත්තු දෙවියන්වහන්සේ දුන්න බලාපොරොත්තු යහපත් බලාපොරොත්තු කරා පාවිච්චි කරන ඉදිරි කාලයේ තුල උන්ට සුදාක් නරම් දෙන්නට කියලා. ස්වාමීන් වහන්සේ මෙහෙම දරබාර කරනවා ස්වාමීන් වහන්සේ වහන්සේ වැදගත් Thank you. abbatanti ජීවමාන රූපයි සුදාත්මයන් ප්‍රේමයන් අපි වහන්සේ ස්තුති කියනවා මේ ආඥා රැස්වීම තුළින් වහන්සේ මෙතෙක් කරලා තියෙන හැම දෙයක්ම කලාව ජීවිත වෙනස් කලාව හැම කෙනෙක්ටම වහන්සේ කළ ආශිර්වාද වහන්සේ මොහොතේදීම අපේ ආඥාව ලහනවා අලා අපි හිතනට වඩා වහන්සේ උත්තර දෙනවා පූර්ණ විදියට වහන්සේ දැන් පූර්ණ ස්වාමීන් මොහොතේදී අපි ආඥා කරන මේ ආඥා කණ්ඩායම මෙතෙක් කල සම්බන්ධනා හැම කෙනෙක්ම වහන්සේට බාර කරනවා ඒ ඇයට සමහර මොහොතේදී බාධා පරීක්ෂා ඇති ඒ හැම කෙනෙක් එහෙම දෙයක් ඉවත් කරමින් මේ ආඥාව රැස්වීම තව තවත් මේ කණ්ඩායම ස්පර්ශ කරන වහන්සේ නිදහස් කරන්න වහන්සේ හැම කෙනෙකුටම ආදරය කරන්නේ වහන්සේට එකම දරුවෝ වශයෙන් බව ඒ අත්දැකීම නිරන්තරයෙන්ම අත්දැකීමට වහන්සේ විශේෂ වරප්‍රසාද දානය කරන ඒ වගේම මේ වීඩියෝ ගහන හැම දරුවෙක්ම වහන්සේ ස්පර්ශ කරන්න සුදාත්මයන්නි ඉතිරි හරිය වහන්සේ බලා ගන්න එයාගේ ජීවිත වලට කතා කරලා ඒ අසනීපව ඉන්නවා නම් සුව කරන්න ශාරීරිකව මානසිකව ආත්මිකව ඒ වගේම වහන්සේගේ ආදරේ නැ පුරවන්න වහන්සේගේ දේව වචනය එයා වෙත යවන්න එයා නිදහස් කරන්න එයා වලුත් කරන්න එයාට සමාව දෙන්න ස්වාමිනී වහන්සේ බලාපොරොත්තු වෙන සුද්ධවන්තයන් මේ හැම කෙනෙක් තුළින්ම බිහි කරන්න ස්වාමීන් වහන්සේ අපේ ආශාව අපි හැම කෙනෙක්ම අපි වහන්සේ වගේ තමයි ජීවිතයන් බවයි වෙනයි ඒ නිසා ස්වාමීනි ඒක අවශ්‍ය ආශාවත් කැපවීමක් වහන්සේගේ පූර්ණ ආශිර්වාද අපට ලබා දෙන මැනව මෙකිදී අපගේ ස්වාමීන් ජේසුස් ක්‍රිස්තුස් දෙසාම අපට ලැබේවා ආමේන් ස්වර්ගයේ වැඩ සිටින අපගේ පියාණනි වහන්සේගේ නාමයේ ආරාධනා වේවා වහන්සේගේ රාජ්‍යය පැමිණේවා වහන්සේගේ කැමැත්ත ස්වර්ගයේ එදිනෙදා භෝජනය අද ප්‍රදානය කරමු වර්ධකරණයේ වැරදි අප කමා කරන්නාක් මේ අපගේ වැරදිද කමා කළ මැනව පාපවස්තාවන්ට සුවීමට අපට ඉඩ නොදී අපතින් අප මුදා ගත මැනව නමෝ මරියනි ප්‍රිය ප්‍රසාද පුණ්‍යවන්තේ ස්වාමීන් වහන්සේ ඔබ කෙරෙහිය ශ්‍රීමතුන් ආශිර්වාද ලැබේ වහන්සේ ආශිර්වාද ලද්දාවනය ශාන්ත මරියනි දේවමෑණි වාපියෝ අපෝ දෙසා දැනුත් මරණ වේලේදී යාඥා කරනව ආමේන් ශාන්ත කුරුසේ අඩයාලමේ අපේ සතුරන්ගේ නබ ගලවා දේවා අපගේ ජේසුස් ස්වාමී පිතාගේ පුත්‍රයාගේ ශාන්තගේ ආමේන් ජේසුස් පිටා හැමෝටම වෙනා